තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ. ඇත්තටම මේ අද දැන් අහඳුනත් මේක ආරම්භ වෙන්න බැහැ නේද? නමුත් දැන් ડોක්ටර් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ ධර්මයේ ප්‍රායෝගික දහමක් නේ. ඇත්තට එහෙමයි. මෙතන වෙන දේ හරියටම මෙන්න මේ වෙන දේ දැක්කොත් ඒක ප්‍රායෝගිකව අත්දකින දෙයක්. නේ. සිද්ධ වෙන දේනේ. මේ එහෙමයි. සිතුවිල්ල නෙවෙයි සිද්ධ වෙන දේ. නැ සිද්ධ එහෙමයි. වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ડોක්ටර් මේක ඇත්තටම සිද්ධ වෙන දේ. ඒ කියන්නේ අත්දකින්න පුළුවන් කෙනෙකුට මේක. මොකද්ද මෙතන වෙන්නේ කියලා. අපි ඔය පෙර සංඥා නව සංඥා කියන එක සිතුවිල්ල. ඕක ඇත්තටම සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඔය සංඥා කියන්නේ මොකද්ද? ඕක අපි දාගත්ත වචනයන්නේ සිතුවිල්ල. ඕක එහෙමයි. ඇත්තටම මොකද වෙන්නේ කියලා බැලුවොත් මේක ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ හොඳට බලන්න. ඇත්තට මේ දැන් පුංචි දරුවට කොහොමද මේ ලෝකෙ මැවෙන්නේ? ලෝකෙ කොහොමද සකස් වෙන්නේ? තොටිල්ලේ ඉන්න දරුවට ඒ දරුවා දන්නේ නැහැනේ දෙමළද සිංහලද මුස්ලිම්ද ඉංග්‍රීසිද කියලා. නේ? ඒ දරුවා දන්නේ ඒ දරුවා මොන රටේ ඉන්නවද කියලා. තොටිල්ලේ ඉන්න දරුවා දන්නේ නැහැනේ. නේ? එහෙමයි. ගෑනු ළමයිද පිරිමි ළමයිද කියලාත් දන්නේ නැහැ. අපි හැමෝම තොටිල්ලේ හිටියානේ. මේ අපේ කතාවනේ. ඇත්ත කතාවනේ. අපිත් තොටිල්ලේ හිටියානේ. අපිට දැන් තොටිල්ලේ දරුවා දැක්කම තේරෙනවනේ අපිත් මේකේ හිටපු බව. නේද? අපිත් ඔතන ඉඳලානේ ආවේ. අපිට මොකද උනේ? මේ දරුවාට මොකද වෙන්නේ ලොකු වෙනකොට? අපි තුමු දැන් තොටිල්ල තියෙන්නේ ඇමරිකාවේ කියලා. එහෙම නැත්නම් තොටිල්ල තියෙන්නේ ලංකාවේ කියලා. එහෙම නැත්නම් තොටිල්ල තියෙන්නේ ඉන්දියාවේ කියලා. ওই තොටිල්ල තියෙන්නේ චීනේ කියලා. මොකද වෙන්නේ? ඇහෙන ශබ්ද මොනවද? පේන හැඩතල මොනවද? හොඳට බලන්න මේ කතාව හොඳට ලස්සනට බලන්න පුළුවන් මේ කතාව. අය කවුරුත් අඳන්න ඕනේ නැහැ. ඇත්ත කතාව කිව්වම ඉවරයිනේ. ඇත්ත දැක්කම ඉවරයිනේ. ඇමරිකාවේ හැදෙන දරුවාට සුදු ජාතික හැඩතලයක් පේනවා. මද කියලා සද්දයක් එනවා. ලංකාවේ ඉන්න දරුවාට ඒ සුදු ජාතික හැඩතලය හම්බෙන්නේ නැහැ. කලෙලු හැඩතලයක් එනවා. අම්මා කියලා කියනවා. ඉන්දියාවේ හැදෙන දරුවාට ඒක තව ටිකක් තද වෙයි සමහර විට. එහෙම නැත්නම් සද්දේ පොඩ්ඩක් වෙනස් වෙයි. මදත් නෙමෙයි, අම්මත් නෙමෙයි. උම්මා වේද මොකක් වේද දන්නේ නැහැ. නේද? අප්‍රිකාවේ දරුවා හැදුනොත් තවත් ටිකක් කළු වෙයි. හැඩතලේ. ඒ කියන්නේ ඇහැට එන හැඩතලේ, ඇහැට සකස් වෙන හැඩතලේ. ඊට අමතරව සද්දෙත් මොකක් හරි එක සද්දයක් එයි. චීනේ හිටියොත් උස පොඩ්ඩක් අඩු වෙයි. මූණ පොඩ්ඩක් අර නිකන් ඒ ස්වභාවයේ නේද? හැඩතලේ. සද්දේ චාන් චූන් වගේ මොකක් හරි එකක් එයි. දැන් ඔය මොකද්ද හැදුනේ? දැන් මොකද්ද ඔය තොටිලින දරුවට උනේ? අර ආයතන 6ට නේද? සකස් වුණු මොනවද මේ සකස් වුනේ? දැන් ඇත්තටම බැලුවොත් ඔය ආයතනවලට සකස් වෙන එක ඇමරිකාවේ එක හරියද? නෑ. ලංකාවේ එක හරියද? ඒත් නෑ. අප්‍රිකාවේ එක හරියද? ඒත් නෑ. චීනයේ එක හරියද? ඒත් නෑ. මොකද්ද වෙලා තියෙන්නේ? මොන්ඩිසෝරි වයසට එනකොට එක ඒ දරුවාගේ ස්වභාවය අනුව ඔකට හිට මෙට වෙනවා. මොන්ඩිසෝරි වයසට එනකොට ඇත්තටම ටීචර් මොකද කරන්නේ? අර දෙයමනේ කරන්නේ. ඇහැ සකස් වෙන හැඩතලයයි කන්ට සකස් වෙන තත්ත්වය. ටීචර් නේද? පින්තූරයක් දික් කරනවා. එතකොට ඇහැ කම්පන වේගයට අර පින්තූර හැඩතලයට සකස් වෙනවා. එතකොට කන්ට ශබ්දයක් දෙනවා. එතකොට කාන්ට සංක පටලේ හෙල්ලෙනවා වයිබ්‍රේට් වෙනවා. අතන අර අක්සිකාචේ ස්පාර්ක් වෙන වේගෙට අරක අර අපි කියන්නේ නිලාංකාර වෙනවා වගේ අර එළිය බලනකොට ඒ වගේ දෙයක් ස්පාර්ක් එකක් ප්‍රසාදයක් සිද්ධ වෙනවා. ওই කම්පන දෙක අර එකට දැනෙන එකක් එනවා එක මොහොතේ. ඒතර ශබ්ද තරංග වර්ණ තරංග එකතු වෙලා චිත්ත තරංග හැදෙනවා.
ශබ්ද තරංග වර්ණ තරංග විතරක් නෙමෙයි දැනෙන තරංග ටිකත් එක. දිට්ඨ සුත මුත. ඕකේ ඇවිල්ලා එක ස්පාක් එකක් වෙනවා. ඇත්තටම කොහොත වෙන වෙනම ස්පාක් වෙනවා. ඒ වුණාට ඒක මේක ඇවිල්ලා තප්පරයට කෝටි වාරයක කම්පන වේගයක් මතයි මේක වෙන්නේ. සමනම චිත්ත වීතිය එහෙම ඔය අභිධර්මයේම ඔක ওই විදිහට තමයි තියෙන්නේ. තප්පරයට කෝටි වාරයක්. අර වේගයට අර කම්පන වේග කම්පනය අපි කිව්වා වතුරට ගලක් දැම්මොත් අන්න වලලු හැදෙනවා. ඔය තරංගනේ වලලු හැදෙනවා. ඒ වලලු හැදෙන්නේ අර වතුරට ගලක් දැම්මම එන කම්පණයට. ඒ කියන්නේ ගැටීම නිසා. ඔන්න ගැටීම තමයි මේ තප්පරයට කෝටි වාරක් ඇසේ සිද්ධ වෙන්නේ ආලෝක නාභිගත වෙන තැන ස්පාක් වෙනවා කියන්නේ. ගැටීම නොගැලපෙන අන්ත දෙකක ගැටීමක්. ආයතන හැම එකකම තියෙන ඕක. කම්පිරේ ගත්තොත් අර කනසංක පටලේ ভাইබ්‍රේට් වෙනවා. හෙල්ලෙනවා. ආහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙනවා. කම්පිරේ හෙල්ලෙනවා. ඔක තමයි සද්ද කියන්නේ. ভাইබ්‍රේෂන් එක. දැන් බලන්න මේ කම්පන ভাইබ්‍රේෂන්ස් එකට එකතු වෙලා එන එක. ඔය සයන්ටිස්ට්ලා විද්‍යාගාරවල හිටන් ඔක් කරනවා. අපි දැක්ක ඊයේ පැවත Facebook එකේ අපිත් දැම්මා. නේද? ভাইබ්‍රේෂන් එකට එකතු වෙන හැටි නේ. ভাইබ්‍රේෂන් එකට එකතු වෙනවා. ඒක සයන්ස් එක. නේ? අර ටියුනින් පෝක් එක අරන් පෙන්නන්නේ ඒකනේ. එක ටියුනින් පෝක් එකක් ටින් ගන්නවා. අනිත් ටියුනින් පෝක් එක ටොං ගන්නවා. එළි ඉන්න කෙනාට දෙකම එකතු වුණු ভাইබ්‍රේෂන් එකක් එනවා. ටං ගන්න. අර ගල් ගුහාවක නේද? අර අපි ඉස්සරහට පෙන්වන්න මේ ලංකාවේ මේ අපි හිතන්නේ මේ රත්නපුර ප්‍රදේශයේ බලංගොඩ පැත්තට නේද? උමන්දාවක් තියෙන. මේ අපේ මේ ඔය උමන්දාවේ අපේ ආමතුරුන්ගේ එක නෙමෙයි. දන්නවද මේකට උමන්දා කියන්නේ? ඕකේ තියෙනවා කිලෝමීටර ගණන් යන උමං. රත්නපුර ප්‍රදේශයේ ඔය සීගිරි කියලා අපි කතා මොනවද මේ සිරිපාද කියලා කතා කරන්නේ. ඔය පැත්තට වෙන්න අනිත් පැත්තෙන් බලංගොඩ පැත්තට. දන්නවද පොළොව යටින් යන ලොකු උමන් තියෙනවා. කිලෝමීටර ගණන් යන. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා මිනිරම් පතල්ද කියලා. නෑ. ඉතිහාසයේ අපි නොදන්න අභිරහස් තියෙනවා. අපි දවසක මේවා වීඩියෝ කරමු. මොනවද මේක තියෙන්නේ කියලා. මේ උමග කැතුලේ බලන්න ශබ්ද දෙකක් දාලා මොන එකද දෙන්නේ කියලා. ඔකොටම එක ඔක්කොම එකට එකතු වෙලා වෙන එකක් එනවා. මේක මේ ඇත්තටම ආශ්චර්යයි. අර එක જાතියක් කම්පන වේගයට ආලෝකය සකස් ස්පාක් වෙන එකට නාභිගත වෙන තැන ඔය ඇස කියන ආයතනේ ඔය ටෙක්නිකල් පාර්ට් එකක් තියෙනවා. ෆිසිකලි ඇසේ සිස්ටම් එක. ඒ විදිහටම තියෙනවා ඔය කර්ණසංක වටලේ ඔය කැරකිලා ඒකේ සියුම් පටලයක් තියෙනවා. ඒක ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. බලන්නකෝ මේ විදිහටම අපේ හැම සෛලයක්ම ස්පාක් වෙනවා. ভাইබ්‍රේෂන් එනවා. උණුසුම සීතල තද ගතිය. දැන් මේවා අත්දකින්න පුළුවන් සයන්ස් එක. අන්න දිට්ඨ සුතමුත එකට එනවා කියන්නේ අමුතුමේ නිකන් සූත්‍ර නෙමෙයි. ඒක සයන්ස් එක. ඇත්තට මේ ටික එකට කම්පන කරනවා. එකට එකතු වුණු ස්පාක්යක් වෙනවා. ඕකට තමයි මනෝවිඤ්ඤාණය කියන්නේ. අපි ඕක පෙන්නුවානේ. බැටරි වාහනේ තියෙන බැටරි ඇසිඩ් වල කරන්ට් එකක් නැහැ කියලා කිව්වා. හැබැයි ඒ ධනයිරිනයි තියෙන අන්ත දෙක වයර් කැලි දෙක ලං කරපු ගමන් කරන්ට් එක උපදිනවා. නේ? නොගැලපෙන අන්ත දෙක. ලං වෙච්ච ගමන් ස්පාක් කරනවා. ඔකට කියනවා කරන්ට් එක කියලා. හැබැයි ඔක බැටරි වතුර වල ඕකේ නෑනේ කරන්ට් එක. හැබැයි කරන්ට් එක අර නොගැලපෙන අන්ත දෙක නේද? ගැටීම නිසා නේද ඇති වෙන්නේ. ඔන්න ওই විදිහටම තමයි මේ ආයතන ටික ක්‍රියේට් වෙන්නේ. සෝලර් පවර් ස්පාක් වෙන වේගයට බලයක් හටගන්නවා. ඔන්න හැම කම්පනයකටම බලයක් තියෙනවා ගැටීම කියන්නේ බලයක්. ওই ටික එකට එකතු වෙනකොට ආලෝකයේ වගේ දැනෙනවා. තියෙනවා වගේ. ශබ්දේ තියෙනවා වගේ දැනෙනවා. ඔකට කිව්ව ඉක්ත සංඥා කියලා. ඊට පස්සේ මේ උණුසුම සීතල තියෙනවා වගේ දැනෙනවා. දැන් ওই ටික එකට ආපු එක අන්න ඇහැට එන වර්ණ හැඩතලේ මද කියන ශබ්දේ කන්ට එන එකට ඇවිල්ලා අම්මා හැදෙන හැටි. ඇහැට වර්ණයක් කන්ට ශබ්දයක් කියව එකයි.
ඇල්ලුවොත් අදගතයක් දිත්ත සුත මුත එකට එනවා ස්පාක් එක. තින්න සංගති පස්සෝ කිව්ව ඕක. මේක දැක ගන්න බැරි. මේක දැක ගන්න බැරි අයට මේ ප්‍රායෝගිකව මේවා දකින්න බැරි අය නිවන් දකින්නේ නැහැ කවදාවත්. ඒක හොඳට තේරුම් ගන්න. කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඔය පොත් කොච්චර කරේ ගහගෙන හිටියත් මෙන්න මේ සයන්ස් ප්‍රායෝගිකව මේ විද්‍යාව දකින්න බැරි කෙනාට අවිද්‍යාවම විතරයි ඉතුරු වෙන්නේ. කවදාවත් නිවන් දකින්නේ නැහැ. කොච්චර මල් පූජා කරත් වැඩක් නැහැ. මොනවා කරත් වැඩක් නැහැ. ඇයි දන්නවද? ඇත්ත දන්නේ. මිත්‍යා දෘෂ්ටිය. දැන් ඔය මෝඩෙක් වගේ ඉන්නවා. ඉතින් අන්ධෙක් වගේ ඉන්නවා. මුකුත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අන්ධයා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. සත්තුත් එහෙමයි. ඕක නේද? ඔය ගිනි ගොඩේ හරි මොකක් හරි වෙන්න දෙන දෙයක් කළා ඉතින් ඔයයි ඉතින්. හැබැයි මේ ඇත්ත දැනගත්ත කෙනා පුදුම සාන්ත සුවයෙන් ඉන්නේ. කිසිම ගින්නක් නැහැ. අත්තපය කපලා දැම්මත් hina වෙන්න පුළුවන් අය ඉන්නවා. හරි සුන්දර කතාවක්. ඉපදීමකුත් නැහැ, මරණයකුත් නැහැ. ඇත්තටම ඔක්කොම සිතුවිලි තියෙන්නේ. ඔක්කොම චිත්‍ර රූප. සිතුවිලි. දැන් කවුරු කෙනෙක් ඉන්නවා. ඔක හොයාගන්න බෑ මං. මේ සත්‍ය දකින කෙනාට සත්සුදක්සේ එයාට හම්බ වෙනවා රතු පාට කියන්නේ සිතුවිල්ලක් කියලා. කහ පාට, නිල් පාට, රෙඩ්, yellow, blue ඔක්කොම සිතුවිලි. අම්මා තාත්තා ඉරහඳ ගහකොළ ඔක්කොම සිතුවිලි. වැඩේ කියන්නේ ওই සිතුවිල්ල කියන එකේ ශබ්දෙත් ඇත්තටම ඇත්ත නෙමෙයි. ආලෝකෙත් ඇත්තටම ඇත්ත නෙමෙයි. එක එක සත්තුන්ට එක එක විදිහට බැවෙන්නේ. ඕක දැන් නුවණින් දකින්න ඕනේ කාන්නේ. ඕක ප්‍රඥාව. නුවණින් දකින්න එක. මෙයාට ඒක අර මැංගුස් ගෙඩිය කැපුවාම මැද්දේ සුදුයි වගේ. එයා ඒක නුවණින් දකිනවා. මොකද එයා කපලා බලලා තියෙනවා දන්නවා මැංගුස් ගෙඩිය ඔය කවුරු මොනවා කිව්වත් පොත්ත රතුනට වැඩක් නැහැ ඇතුලේ සුදුයි. මොකද එයා දන්නවා. ඒක තමයි අවබෝධය කියන්නේ. ඒ වගේ තමයි මේ සයන්ස් එක දකින්න කෙනා මැංගුස් ගෙඩිය කපලා බැලුවා වගේ. එයා සහ සුද්ධෙන් දන්නවා මේක එහෙමයි වෙන්නේ. එයා දන්නවා විතර ආත්මයක් නැහැ කියලා. දැන් මොකද්ද මේ කතාව? දැන් මොනවාද මේ අපිට දැනෙන්නේ නිකන් ඉන්නවා වගේ. අපි ඔය වචන පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ ආත්මයක් තියනවද නැද්ද අපි ඔය පස්සේ අන්තිමට කතා කරමුකෝ. අපි ඉස්සෙල්ලෙමුකෝ මේ සයන්ස් එක පොඩ්ඩක් බලන්න. දැන් ඉන්නෝකේ දැනෙන එකක් තියෙනවනේ. දැන් බොරු කියන්න ඕනේ නැහැනේ මිනිස්සෙකින් ඇහුවොත් මම එයා කියනවනේ මේ මට පේනවා මේ මට ඇහෙනවා මේ මම ඉන්නවා කියලා එයා කියනවනේ. සාමාන්‍ය සතෙකුට උනත් ඉන්නවා කියලා දැනෙනවනේ. ගොනෙක් වගේ කතා කරන්න ඕනේ නැහැනේ. ඉන්නවා කියලා දැනෙනවා. දැනෙනවා. ඉතින් ආත්මය කියන ඕකටනේ. වෙන මේ නිකන් මේ මිනිස්සුන්ට නිකන් සූත්‍ර පුංචාගේ සූත්‍ර දාන්න ඕනේ නැහනේ. එයාට දැනෙනවා. සාමාන්‍ය මනුස්සයට දැනෙනවා. එයාට මේ ලෝකෙත් තියෙනවා, අයත් ඉන්නවා, අම්මත් ඉන්නවා, තාත්තත් ඉන්නවා, ඉරත් තියෙනවා, හදත් තියෙනවා, ඔක්කොම ඇත්ත වෙලා ඇත්ත ලෝකෙක එයා ඉපදිලා තියෙනවා. ඔක්කොම තියෙනවා. තියෙනවා කියන තැන පවතින්නත් එපැයි. පවතින්නේ නැහැ. එහෙම දෙයක්වත් නැහැනේ. ඇත්තක් නෙමෙයි මේ. ඇත්තක් කවදා බොරුවක් ඇත්ත කරන්න බෑනේ. දැන් ඕකම තමයි තියාගන්න යන එක. තියාගන්න දඟලන එක අபிසංකරන තියාගන්න. අයි මේ තියාගන්නේ. දැන් බම්බරයක් කැරකෙනකොට බම්බරේ විසින් බලයක් අරගෙන බම්බරේ දිගටම පවර් එක ජෙනරේට් කරන අනිත් ස්පීඩ් එකට. දැන් මේ කම්පන වේගයට තමයි අත්‍තරම මේ ඔක්කොම එකට එකතු වෙලා මේක දැන් තියෙනවා වගේ දැනෙන්නේ. ඇත්තටම ওই තියෙනවා වගේ දැනෙන එකම තමයි ඉත්ත සංඥාව තමයි ආත්ම සංඥාව. සංඥාව කියන්නේ ඇත්තක් නෙමෙයි. දැන් ආලෝක සංඥා කියන්නේ ඕක ඇත්ත නෙමෙයිනේ මිරිගුවන්නේ. මිරිච්ච වටේ සංඥා. ඒ කියන්නේ මේක පැවෙන එකක් නේ, සංකතයක් නේ, සකස් වෙන එකක් නේ. කොහෙවත් තියෙන එකක් නෙමෙයිනේ. ඉත්ත සංඥාව කොහෙවත් තියෙන එකක් නෙමෙයිනේ, සකස් වෙන එකක්. ආලෝකේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි, සකස් වෙන එකක්. ශබ්දේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි, මේ කනසක පටල හෙලෙන ভাইබ්‍රේෂන් එක සකස් වෙන එක. ඕක දකින්න බැරි කෙනාට නිවනකුත් නැහැ තමයි. ඒකට හේතුව ඕක තමයි ප්‍රඥාව. ওই සත්‍ය දකින්න එක මහා ප්‍රඥාව. ප්‍රඥා භාවිතබ්බ විඥානම් පරිඥා. විඥාන මායාවේ සත්‍ය දකින්න එක ප්‍රඥා. සංඥාමය විඥානේ. කියනවානේ කම්පන වේගයට දැනෙන එක නේ. ආලෝකය වගේ දැනෙන එක වේදනාව, සංඥාව, ආලෝක සංඥාව, නිරූපණේ ඒකමයි විඥාන. චක්කු විඥාන ආලෝකේ. සෝත විඥානේ ශබ්දේ. සංඥාමය විඥානේ. එතකොට ඒ කම්පන වේගය තමයි සංකාර, සංකතේ, සකස් වෙන එක.
දැන් රූප කියන්නේ රූපනේ. කම්පන වේගය. දැන් ওই ටික දන්න බැරි. ওই ටික ගන්න බැරි මෝඩයා ඉන්නවනේ. පොඩි එකෙකුටත් මේක තේරෙනවා. නමුත් මේ දෘෂ්ටිගත මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මෙයා අමු දෘෂ්ටියක ඉන්නේ. පොත කියවලා පොතේ තියෙන එක ඒ ස්පිල්ලක් කරේ ඇරපිල්ලක් කරේ වෙනස් වුණොත් එයා හිතන්නේ විකෘතියක් කියලා. එයාට තේරෙන්නේ නැහැ මේක දෙමළ භාෂාවෙන් කිව්වත් එකයි, චයින භාෂාවෙන් කිව්වත් එකයි, ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වත්, සිංහල භාෂාවෙන් කිව්වත් එකයි, පාලියෙන් කිව්වත් එකයි, සංස්කෘත වලින් කිව්වත් එකයි, මගධ කිව්වත් එකයි. සංනිවේදනයක් විතරයි භාෂාව ගැන නැත්තන් නෙමෙයි. මොකක්ද සංනිවේදනය කරන්නේ? මේ පරිවිඩේ. මේ මොකද්ද මේ කියන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඉස්පිලියල පිළි හොදාගෙන අටුවා ටීකා ටිප්පිලි තියාගෙන පෙරන් ගගා හොයන ගොන් රජෙක් වගේ. පොඩ්ඩක් මේක බලා ගන්න බෑ. විදර්ශනා කියන්නේ මොකක්ද? විදගෙන යන නුවණින් සත්‍ය හොයාගන්න එක. මේගොල්ලන්ට බර කියන්න දෙන්න එපා. මේගොල්ලෝ ගොන්නු. කුමාර කාශ්‍යප ආමුදුරණ තුන්නා දූවිලි වෙනවා. ඒකට හේතුව ඒ තේරුම් ගන්න බැරි කම. දැන් මේකේ මොනවා හරි තියෙන දෙයක් තියෙනවද? මේකේ මොකුත් තියෙනව නැහැ. මේ පේනව ඇත්තද? නෑ මේ කවුද කියන්නේ? බුද්ධෝත්පාද ආරයන් වහන්සේ හැමදාම කියනවා මේක හට ගන්න ධර්මයක්. මේක කොහෙවත් නැහැ කිය. තීරකන් නෙමෙයි කියලා. මේක කියනවා බුද්ධෝත්පාද ආරයන් වහන්සේ. එක්කෝ රස තේලු එක්කෝ තේජලු යට පිස්සු වගේ. ඉස කුඩිච්චියක් දාගන්න තියෙන්නේ. බුද්ධෝත්පාද ආරයන් වහන්සේ කියවා හිතන්නවත් බැරි. මෙයා මොකක්වත් දන්නේ නැහැ. මෙයා දන්නවද බෞද්ධෙක් කෙනෙක්? නැහැ. අඩු ගානේ තෙරුවන් සරණ යන්නේ නැහැ. ඒත් දන්නේ නැහැ. හොඳට බලන්නකෝ. ඕව අහන්නකෝ. අපි හොඳට පැහැදිලි කරන්නම්කෝ යාගේ ගොන් උත්තර ටික. එයාගේ සාස්වතේ, එයාගේ උත්තේජේ, එයා ගාගත්ත පොතේ තියෙන ඒවට දාන්න එපා. ඔයාගේ තොප්පිය වහම දාගන්න. අපි ඔය කියන උත්තේජව සාස්වතය මොන අපි කියන්නේ මේක සයන්ස් එක. මේක සකස් වෙන එක. මේකේ තියෙන සිස්ටම් එක, ප්‍රොසෙස් එක, ධර්මතාවය අපි කියන්නේ. දැක ගන්න බැරි ධර්මතාවය. දැන් සාමාන්‍ය මිනිස්සෙකුට දැන් මේ මම ජීවත් වෙනවා, මේ මම මැරෙනවා, මේ මං ඉන්නවා. කවුද කියන්නේ? සාමාන්‍ය මිනිස්සෙක් කියන්නේ එහෙම තමයි. අපි කියන මේ මිනිස්සයාට නැහැ. ඔබ රැවටිලා ඉන්නේ මායාව. ඕක සිතුවිල්ලක තියෙන්නේ. ඒකත් ඇත්ත නෙමෙයි. ඔය බාහිර තියනවා කියලා ඔබ හිතන් ඉන්න එකත් ඇත්ත නෙමෙයි. ඔය හිතන සිතුවිල්ලක් තියෙන ඒකත් ඇත්ත නෙමෙයි කිය. දැන් අපි ওই ප්‍රතිපදාව හොඳට පෙන්නනවානේ. අන්ත දෙකම නැති බව. ඒකේ මිදෙන දහමක් අපි කියනවානේ. ඒක තේරෙන්නේ නැහැ. අපි කතා කරන්නේ මෙතන සංඥාවක් සකස් වෙන ඉත්ත සංඥාවක්. ආලෝකය කියන්නේ සංඥා. දැන් හේතුඵල ධාමේ කම්පන වේගයට නිරූපණේ අන්න හේතුව කම්පන වේගයේ නිරූපණේ ආලෝකය. ආලෝක සංඥා. ඒක සංඥාවක්නේ. සංඥාවක් කියන්නේ ඇත්තක් නෙවෙයි සංකතයක්. සකස් වෙච්ච එක. શબ્දෙත් එහෙමයි සංකතයක්. ඒතර උණුසුම සීතල තද ගතිය ගඳ සුවඳ ඔක්කොම සකස් වෙයි සංකත. ඒකයි ස්කන්ධ කියන්නේ. ස්කන්ධ කියන්නේ ගොඩක් එකට තියෙනවා කියන්නේ. ගොඩක් එකට එනකොට ඒක දෙයක් වගේ දැනෙනවා. ඔකට කිව්ව ස්කන්ධේ. ස්කන්ධයෙන් පෙන්වන්නේ විඤ්ඤාණ මායාව. ඕක තමයි ඉත්ත සංඥාව. ඒකම තමයි ආත්ම සංඥාව. දැන් ආත්ම සංඥාව කියන කොහෙද තියෙන එකක්ද? දෝත්පාද දේශනාවල ආත්ම සංඥා කතා කරන්නේ තියෙන එකක් නෙමෙයි. ඒක මේ එක ධර්මයක්වත් මොකක්වත් කොහෙවත් හම්බෙන්නේ නැහැ කියන්නේ. ඔක්කොම මේ අපි මේ මායාවක අතරමං වෙලා කියලා කතා කරන්නේ. ඉතින් මේක කතා කරනකොට භාෂාවේ බුදුන් වහන්සේත් අයම් කියන වගේ තමයි. මේක භාෂාවෙන් මේ මිනිස්සුන්ට තේරුම් කරනකොට මේ ආත්ම සංඥාවය මේක මේක ඇත්තක් නෙමෙයි. මේක සත්‍ය දැක්කට පස්සේ එයාට ඒක ඇත්ත වෙන්නේ නැහැ. එයාට ඒක ගිනි ගන්නෑ. ගිනි ගන්නවා ඒක තමයි මේ ඉන්නෝගේ දැනෙන එක. මේ කම්පන නිරූපණය. ඒ නේද? ඒකනේ ভাইබ්‍රේෂන් එක. ඒකනේ ගින්නපත් වෙන දැවෙන ගතිය. ඒකනේ ආත්මය කියන්නේ. ඒකනේ සංඥා අபிසංකරණය පෙන්වන්නේ. සංඥා අபிසංකරණ නිරෝධේ නිවන පෙන්වන්නේ. දැන් තක්කෙට ටීක්කෙට දසම ස්ථානෙට බුදුන් වහන්සේ පෙන්නන සංඥා අபிසංකරණයක් මහණෙනි ජීවත් වෙනවා කියන ඒ දසමේටම ධර්මයේ තියෙද්දි බුදුන් වහන්සේ දෙන බුද්ධ වචනේම බුද්ධෝත්පාදකේ තියෙන්නේ. හොල්ලන්නවත් බෑ. මෙයා බුද්ධෝත්පාදයකට මොකක් හරි කියනවා කියන්නේ කෙලින්ම බුදුන් වහන්සේට කිව්වා. බුදුන් වහන්සේ කියන ධර්මේ බොරු කිව්වා. ඒ තරම්ම බුද්ධෝත්පාදක සම්පූර්ණම බුද්ධ වචනේ තියෙන්නේ. ආයි ත්‍රිපිටකේ නෙමෙයි, අභිධර්මයේ නෙමෙයි ඕනම පිටකයක් ගේන්න දසම ස්ථානෙට තියෙන්නේ බුද්ධෝත්පාද කිය දේශනාවල ඒ බුද්ධ වචනයයි. ඒ අකාලික ධර්මයි. ඒ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණේචේතු විමුක්තියමයි. ඒක දසම ස්ථානෙට තියෙනවා. නැති මේ මිනිස්සුන්ට මේ මොකක් හරි එකක් කියවල බුද්ධෝත්පාද. එහෙනම් බුදුන් වහන්සේ කියපු ධර්මයටමයි ඔය ගහන්නේ.
මොකද ඒක සම්පූර්ණයෙන්ම මෙතන තියෙන්නේ. මේ සම්පූර්ණයෙන්ම බුද්ධ වචනයමයි කියන්නේ. වෙන කිසි දෙයක් අපි කතා කරන්නේ. ඒ ආත්ම සංඥාව ඇත්තටම ඇත්තක් නෙමෙයි. ඒක මායාව. එතකොට මේ ධර්මයේ දැක්කම මොකද වෙන්නේ? ඒ මායාව පේන්න ගන්නවා. එතකොට ඒ ගින්න නැති වෙනවා. ඕක තමයි රාග දේශ මොහ සස්සිතනා කියන්නේ. ඕකට කිව්වේ අන්න මේ මෙතන දෙයක් වගේ දැන්න ගින්න නැති වෙනකොට ගින්න නැහැ. එතකොට ආත්ම සංඥා දිය වෙලා යනවා. එතකොට කම්පණේ අකම්පිත ස්වභාවය එනවා. අන්න අනාත්ම සංඥා. අනාත්ම සංඥා කියලා ගන්න ආත්ම සංඥා මෙතන දෙයක් වගේ දැනෙන එකමයි. මොකද එහෙම වචන වල ඒවා නෙමෙයි. දැනෙන එකන්නේ දැනෙන දෙයක් වගේනේ. ගින්නක් නේ. ගින්න නැහැ. එතකොට ඒකට ගින්න දිය වෙලා යනකොට ඒක කියනවා ආසක්ෂය ඥානෙ. එතකොට නොදැන ස්වභාවය අනාත්ම සංඥා. දැන් මේ ආත්මයක උත්තේජය මේ ආත්මයක් තියෙනවයි කියනවා තියනවත් නෑ. බුද්ධෝත්පාද දේශනාවල මේවා කියනවා. මෙන්න බලන්නකො මෙයාගේ වැඩ. මේ මොකෙද්ද මේ? සිතේ තියෙන සම්මුති සීමාවක් විදගෙන ගිහිල්ලා මේ සාමාන්‍ය තියෙන සීමාවක් විදගෙන ගිහිල්ලා එයාට පුළුවන් හිතට තමන්ට කැමති ප්‍රමාණයක් සිහි කරන්න අතීත ස්කන්ධ පිළිබඳව සිහි කරන්න පුළුවන්. එතකොට ඒක ගිය ජීවිතයේ ಜಾති 1 2 10ක් 15ක් ඒ ඕන් කතා නම් අහලා වැඩක් නැහැ. ඒවා අපි උත්තර දුන්නා. දහම කොතනද එහෙම හේතුඵල දහමක් පිළිබඳව කතා කරන්නේ කියලා. දහම මේ පටිච්චසමුප්පාදය. භාග්‍යවතුන් වහන්සේගේ සංක්ෂිප්ත හේතුඵල ධර්මය තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. මධ්‍යස්ථ හේතුඵල ධර්මය තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. විස්තරිත හේතුඵල ධර්ම තමයි භාග්‍යවතුන් වහන්සේගේ සූවිසි ප්‍රත්‍ය ධර්ම නැතිනම් ප ဋ ාණ ධර්මය කියලා කියන්නේ. ඒකට මේ හේතුඵල ධර්ම විග්‍රහ වෙන තැන් ටික. ඕක විග්‍රහ කරන්න ඕනේ ඒ ආකාරයටනේ. ඔය හේතුඵල ධම කියන්නේ මොකද්ද කියලා මෙයා දන්නේ නැහැ. ඔය පොතේ තියෙන වාක්‍ය නෙමෙයි අපි අහමුදුරුනේ. හේතුව මොකද්ද? රුප්පණේනේ. ඵලය මොකද්ද? රූපේනේ. රුප්පන්තිකෝ ආවසෝ රූපං කියපකනේ. ඒ රුප්පණේට බැවෙන රූපේනේ. නේද? හේතුව මොනවාද? දැන් බලන්න. ඇස කොහොමද හැදෙන්නේ? ආලෝකය කොහොමද හැදෙන්නේ? ශබ්දය කොහොමද හැදෙන්නේ? කම්පන වේගයට බැවෙන නිරූපණය කොහොමද හරි සරලයි. රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධේ. ඔක තමයි හේතුඵල ධර්ම. නේ? නහිදං අත්තකතම් බිම්බං නහිදං පරගතං අගම්. මේ ප්‍රතිබිම්බය කියන්නේ මේ අරමුණ. මේ අරමුණ කියන්නේ පුටුව. ඔය පුටුව නේ කවුරුවත් හැදුවා නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතා හේතුබංකා නිරුජ්ජති. දැන් මොකද්ද කියන්නේ? මේ පුටුව මේ අරමුණ මේ රූපාරම්මනේ ශබ්දාරම්මනේද වර්ණාරම්මනේද ගන්ධාරම්මනේද රස නේ මන ආරම්මනේද ඕනම ආයතන හයෙම අරමුණක් එනවා සකස් වෙනවා ස්පාක් එකක් කම්පනයක් අරමුණක් කියන්නේ ඒක ඇත්තක්ද නෑ ඒක සත්‍යයක් නෙමෙයි මායාව ඒක තමයි හේතුඵල ධර්ම කියන්නේ මෙයා හේතුඵල ධර්ම දන්නේ නැහැ දන්නවද මෙයා අරමුණේ කියලා තියෙන්නේ මෙයා දන්නේ නැහැ මේක අරමුණේ තියෙන්නේ කියලා මෙයා මේ මොකද්ද වල්වට අරමක් හිර වෙලා අර මාළු කට්ටක් දතේ හිර වෙලා වගේ ගලව ගන්න දරුවෝ ඉන්නේ. මේ අරමුණේ මුළු ධර්මෙම තියෙන්නේ. ඒකයි ක්ෂණ සම්පත්තිය. ඒක දකින්න එක. ඒකයි බුද්ධක්ෂණය. ඒතර දෙයක් නැති බව දකින්න එක. ඉතින් හැම කෙනෙක්ම මේ මොහොතේ විතරයි ජීවත් වෙන්නේ. අතීතං නාත්වගම්මීය නප්පටික්කා කිය අනාගත පච්චුප්පන්නං චේ ධම්ම තත්තතර විපස්සති. මේ මොහොතේ මේ සිත විතරයිනේ දකින්න තියෙන්නේ. ඒ සිතත් ඇත්ත නෙමෙයි කියන එකනේ සමුදේද ඥානං කියන්නේ. එහෙනම් තත්ත්වගමයට යනවනේ. ඒ සිත අතහැරෙනවනේ. මොහොතේ මේ සිත විතරයි. අතරම හේතුම් පාටිච්ච සම්භූතා හේතුබංගා නිරුජ්ජති කියන්නේ හේතුඵල ධාම කියන්නේ ඒකනේ. පැහැදිලිනේ හැමෝටම. පැහැදිලිද මේ? ඔබතුමාට පැහැදිලිද කියන එක? ඔය අපේ ડોක්ටර්ට පැහැදිලිද කියන එක? පැහැදිලි නේද? ඇත්තටම මේක දැන් මේක දැන් නිකන් කොමන් වර්ඩ් එකක් නේද? හේතුඵල ධාම කියන්නේ මේ මොහොතේ සකස් වෙන මේ අරමුණ දෙයක් වුණොත් එතන යන්හි තතරතර විපස්සත කියන්නේ එක අරමුණක සත්‍ය දකිනවා කියන්නේ විදර්ශනාවනේ. මේක මේ ආර්යයන් වහන්සේගේ විග්‍රහයමනේ. ඊපස්සේ මේක මනාකොට විග්‍රහ කරනවානේ. මේක දරා ගන්න බෑ මේ කස්සපුඩට. මේක දරා ගන්න බෑ මේ ඉරිසියාවේ පුපුරනවා. මෙයා තනි කරම පිරීලා ඉන්නේ. නැත්තම් මේ බුද්ධෝත්පාද දේශනාවල මොනවද තියෙන්නේ ඇතයක්? කිසිම දෙයක් නැහැ. ඔක්කොම දසම ස්ථානෙට නිවැරදිව තියෙනවා. ඊටාම පිරිසිදුයි. නිර්මල දහමක් මේ මෙතන තියෙන්නේ. ඇයි අතීතං නාත්ව ගම්මීය නප්පටික්කකේ අනාගතං පච්චුප්පන්නං ච ඒ ධම්ම තත්තත්‍ර විපස්සති කිය බුදුන් වහන්සේ. අතීතේ
ගිහිලි ඉවරයි. අනාගතය තාම ඇවිල්ලා නැහැ. මේ මොහොතේ මේ සිත අන්න දකින්න ගුව තත්ත්ව විපස්සති එතන එක දෙයක් නැති බව දකින්න එකයි අන්න. බාහිය දුටු දෙයක් නැත්තම් දුටු කෙනෙක් නැහැ කියලා පෙන්වුවේ බුදුන් වහන්සේනේ. මෙතන එහෙම දෙයක් වගේ දැනෙන එකයි ආත්මය කියන්නේ. එහෙම වුණොත් එතන දෙයක් වගේ දැනෙන එක අන්න ඇත්ත වෙන්නේ නැහැ කියන්නේ. ඒක අන්න එතන දෙයක් නැත්තම් නේද? එතන ගින්නක් නැහැ. එතකොට ඒක දෙයක් වගේ දැනෙන එකමයි ආත්ම හේතේ ඇයි? ඒක තමයි මේ දැනෙන එක තමයි ආත්ම සංඥාව මායාව. මේ ආත්ම සංඥාව කියන්නේ ඇත්ත නෙමෙයි මායාව. ඒක තමයි දැනෙන්නේ. ඒ උතර කෙනෙක් ඉන්නවද? හම්බ වෙන්නේ නැහැ. ඒකයි බාහ්‍ය තාපසට කිව්වේ දුටු දෙයක් නැත්තම් බාහ්‍ය දුටු කෙනෙක් නැහැ කියලා. දැන් බුදුන් වහන්සේ නෝක කියන්නේ ශුඤ්‍යතෝ ලෝකං අවේකස්ස මොගරාජ සදා සතෝ අත්තානු දිට්ඨිං වච්ච මච්චු රාජානපස්සති. ආත්ම දෘෂ්ටිය ගිලීලා යනවා. මේ ආත්ම සංඥාව ගැන කතා කරන්නේ. තියෙන ආත්මයක් නෙමෙයි තමයි. කවුද කියන්නේ තියෙන ආත්මය? තියෙන ආත්මයක් තියෙන්නේ එයාටමයි. එයානේ ආත්මිකුත් තියාගෙන ලෝකෙකුත් තියාගෙන කර්ම යන්න බඩ කියන්නේ. මේවා තියෙනවා කියලා. ආර්යනාථගේ විග්‍රහ කරන්න මෙයා තාම ධර්මය දන්නව මදි. එයාට ඒක විග්‍රහ කරගන්න බෑ. නේද? ගොංකන් නොකරන් අබරෝ කිව්වේ ඕකනේ. මෙයා යනවා ආර්යනාථේ මේවා තියෙනවා කියනවා. ආරත කවදාවත් තියෙන ධමයක් කියලා නැහැ. හැමදාම ආනස දේශනා කරේ පළවෙනි තැනේ ඉඳන්ම විඥාන මායාව මැවෙන එක ඇත්තක් නෙවෙයි කිය. මේක මේ හිතා මතාම කට්ට කෛරා ටික වෙට්ට පිත්තල වැඩ කරන්න එපා කියලා අපි කිව්ව එකයි කුමාරකාශ බාමතුලට ඕව සිවුරට ගැලපෙන්නේ නැහැ. ඕව සිවුර අපි පිළිගන්නේ නැත්තේ ඒක යාගේ. අපි යාගේ සිවුර පිළිගන්නේ නැහැ. එයා තනිකර ආරයන්නාන්තට මේ වෙනකොට කියන ඒවා ඇහුවොත් එහෙම හරියට අපේ ඉස්සරහට අපි කියන්නේ ඕනම කෙනෙකුට කියනවා මෙයා ආරයන්නාන්තට කියලා තියෙන පුලන ඔප්පු කරන්න කියලා. එකක් යට ඔප්පු කරන්න බෑ. ඔක්කොම බොරු කියලා තියෙන්නේ. අවුරුදු 2-3ටම මෙච්චර බොරු කියව කෙනෙක් හොයාගන්න බැරි වෙයි. ආරස එකට එකක් පෙළ ගැස්සලා පෙන්නන්න. ඔක්කොම පට්ටපල් බොරු කෙප්පර කියන්නේ. ඔක්කොම කියන්නේ දැන. නම පව හැම එකම ගොතනවා. තනිකරම මෙයා දුස්සීල භික්ෂුවක්. මෙයාගේ කට ඇරියොත් ගඳ ගන්නවා වගේ එකක් තියෙන්නේ. පට්ටපල් බොරු කියන්නේ. ආරණ්‍යසි කිව්වා කියලා එයා කියන්නේ ආරණ්‍යසි බා. දන්න කේල්මලකුත් නැහැ. නොදන්න කෙංගිරියකුත් නැහැ. එයා මිනිස්සුන්ට කියන්නේ යනවා මේ ආර්යයන්වහන්සේ මෙන්න උත්තේජී සාස්වතේ මොන ගෑනු චරිතයක්ද මේ? කෙලින් කතා කරන්න. අපිත් එක පොඩ්ඩක් මේ දැන් සූම් එකට එන්න පුළුවන්. පෙන්නන්නවට සාස්වතේ කොයිද උත්තේජේ කොයිද? බොරු කිය මිනිස්සු රවට්ටන්න යන ගෑණියෙක් වගේ ලැජ්ජ නැද්ද කියලා අහන්නේ. සිවුරටවත් ගලපෙන්නේ නැහැ. මේ හරියට කෙප්පරනේ ගන්න. ආර්යනාථගේ දේශනා එච්චරට මේ නිකන් එහෙම කරන්න හම්බ වෙන්නේ නැහැ කුමාර කශ්‍යපට. අපි නෝන්ජල් නැහැ. අපි නිවටත් නැහැ. ඇත්තටම මෙයා කරන වැඩේ කොයිතරම් පහත් වැඩක්ද කියලා බලන්න. කොතනකදීවත් මේ ඵලය හැටියට ආත්මයක් උපදිනවා මේ මේසපුත් වෙනදන් ආදී මේ දේවල් නිසා මේ විදිහට දකින්නකම නිසා ආත්මයක් එනවා. එහෙම නැතිනම් ආයතනයන් ස්පාර්ක් වෙනකොට මේ ස්පාර්ක් වෙනවා කියලා කියන්නේ මේ හරියට මේ මෙතන ඇත්තටම මේ චූටි තොත්ත බබාට මේ බුදුදහම තේරෙන්නේ නැහැ. මෙතන ආත්ම මිනිස්සෙකුට දැනෙනවනේ තමන් ඉන්නවා වගේ. ඒක එහෙම අපි කියන්නේ તો කොහොමද කියන්නේ? එයාට දැනෙනවනේ එයා ඉන්නවා වගේ. ඒකනේ එයා එච්චර දඟලන්නේ. එයාට රිදෙනවනේ. එයාට එයා ඉන්නවනේ. ඉතින් ඒක කොහොමද ආවේ කියලා එයාගෙන් අහන්න ඕනේ. එයා බුදුන් වහන්සේගෙන් අහනවා වගේ. එතකොට තමයි ඒක තේරෙන්නේ. ඒක ආපෙට කොහොමද කියලා දැනගන්න ඕනේ මිනිස්සෙක්. එතකොට ඉන්නවා වගේ දැනෙන්නේ කොහොමද කියලා මිනිස්සෙකුට දැනගන්න අයිතියක් තියෙනවා. එහෙනම් කොහොමද එහෙම කියන්නේ? මේ මම ඉන්නවනේ. මේ මට දැනෙනවනේ. මිනිස්සෙක් එහෙම කියනකොට ඒ මිනිස්සයා එහෙම කියන්නේ ඒ මිනිස්සයා ඇත්තටම දෘෂ්ටියේ ඉන්නේ. සාමාන්‍යයෙන් දැන් පින් කරන්න හරි පව් කරන්න හරි දෙයක් තියෙන්න ඕනේ කෙනෙක් ඉන්න ඕනේ. එයා කොහොමද කියන්නේ? එතකොට ඒ මිනිස්සයා ඉන්නේ එතනනේ. අසුතවත් පු탁ජන මිත්‍යා දෘෂ්ටිය එතන තමයි මෙයාත් ඉන්නේ. ඔය නිකන් ඔය ආරණ්‍යවහන්සේට පොඩ්ඩක් ඔය කියවන්නේ ඔය ධර්මයේ තුල එයාට මේ වැරදි පෙන්නන්න. වැරදි තියෙන්න බෑ පෙන්නන්න. එයායි දෘෂ්ටියේ ඉඳගෙන එහෙම කියවුවට ඒකට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් එතන තමයි මිනිස්සු ඉන්නේ. එයත් එක දැනගන්න ඕනේ.
මිනිස්සු ඉන්නේ ආත්ම දෘෂ්ටියේ තමයි. අපි කියන්නේ මිනිස්සුන් එතනින් බේර ගන්න, එතනින් ගලවන්න. ඒක මිත්‍යාවක්, ඒක දෘෂ්ටියක්. ඒක ඇත්ත නෙමෙයි කියලා කියන්නයි බුද්ධෝත්පාද ආරණාසේ දේශනා කරන්නේත් ඒ දේශනාවල වෙන්නේත් ඒක. මෙයා ඒක කොහොමද අනිත් පැත්තට විග්‍රහ කරන්නේ? එයාට ඕන විදිහට අපිව කොහොමද විග්‍රහ කරන්නේ? මේ මොනවා කියන නරි වැඩක්ද මේ කරන්නේ? මේකට වෙන වචන තියනවද කියන්නේ? මේ නරි වැඩේ මෙයා කරන හැටි බලන්න. මෙයා අපිව දානවා එතනට. ඇවිල්ලා මේ ධර්මයන්ගේ එකතුව මම හිතන්නේ මේ තින්න සංගති කියන තැන තින්න සංගති කියන තැන තුනකට ප්‍රශ්නයක් තියෙනවා. මේ අරූප චක්කු විඥාන කියන්නේ මේ තැන් දෙක තුන පිළිබඳ. එයා තින්න සංගති පස්සවත් දන්නේ නැහැ. ඒකවත් දන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ අපිට පස්ස තියෙන කියලා. ඇති කියන එකවත් මේ වට දෙකක් එකට පංචායතන වටයයි එකට ඇවිල්ලා මන ආයතන වටේ හැදෙන හැටිවත් ඒ වගේම ධර්මය කියන්නේ එයා වට්ටම් වත්තේදී කවදාවත් වැඩි කියන්නේ නැහැ. ඒකට හේතුව ඒක කිව්වොත් මේක කියවෙනවා. ඒ ආකාර ඒලිංගේ ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ ආකාර ඒලිංගේ ඒ නිමිති ඒ උද්දේශ ඇති අධිවචන සම්පස්සයක් හටගනී කියන්නේ ඔතන තියෙන්නේ නාම රූපමයි. හැමතිස්සෙම අපි කිව්වා කම්පන වේගයට නිරූපණය දැනෙන එකයි නාමය කියන්නේ. එතකොට කම්පන වේගය තමයි රුප්පණය කියලා පෙන්වනවා. එතකොට ඒක එක තැනකදී ආලෝකයේ ශබ්දයේ විදියට එනකොට කම්පන වේගයට එන්නේ අර ප්‍රසාදේ. ශබ්දේ කර්ණසංක පටල හෙල්ලෙන එක. එතකොට මේ ভাইබ්‍රේෂන් එක තමයි ශබ්දේ වෙන්නේ. එතකොට ඒක තමයි සංකතේ. ඒක තමයි රුප්පණය. එතකොට කම්පන වේගය. එතකොට ඒක දැනෙන එක අර ශබ්දයේ විදියටයි දැනෙන්නේ. දැනෙන එක තමයි වේදනාව කියන්නේ. එතකොට එන්නේ ශබ්ද සංඥාවක් විදියටයි. ඒකයි සංඥාව කියන්නේ. නිරූපණය. දැනෙන එකේ නිරූපණය. වේදනාවේ යම් වේදේ සංඥානක්. එතකොට උතර ආලෝකයේ ශබ්දේ ගන්ධ රස පහස කියනකොට ආයතන පහ. ඕක එක මොහොතේ අර වේගය නිසා එකට දැනෙන එකක් වෙනවා. ඔකට ගායි ස්පාක් එක ෂොට් එකක් වදිනවා. ඔය චුට්ට තේරෙන්නේ නැති මේ මහා ගොන් කතානේ කියන්නේ. ඒකට වෙන උත්තර නැහනේ. ඒක මහා ගොන් කතාවන්නේ. ඒක තේරෙන්නේ නැති පොඩි එකෙකුට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ කොහොමද? ඉතින් ඕ ටික එකට එන එක කරලා පෙන්නන්න ඕනේ. දැන් මෙයාව එක්කන් යන්න ඕනේ විද්‍යාගාරයකට. එක්කන් ගිහිලා එකකට ගහන්න ඕනේ શબ્දයක්. ඔය වගේ තව එකට තව එකක් ගාලා ඔය ටික එකට එකතු කරලා පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් අර શબ્දයේ ආලෝකයේ තරංග ටික දාලා ඒ තරංග එකට එකතු වෙලා වෙන තරංගයක් හදන හැටි සයන්ස් වලින් පෙන්නන්න ඕනේ. ඒත් මෙයාට වැඩක් නැහැ. මෙයා ඒ තරම් දෘෂ්ටිගතයි. එයාට තින්න සංගති පස්සෝ හොයාගන්න බෑ මේ එකට ඔක්කොම ඇවිල්ලා එකට එන කම්පැනි කියන එක. ඒක වෙල ප්‍රායෝගික පැත්තේ යවෙන්නේ. මෙයා ප්‍රායෝගික දහමක් නෙමෙයිනේ කියන්නේ. මෙයා මේ පොතේ තියෙන වචන ටික අල්ලගෙන එහෙට මෙහෙට කරකවනවා මිසක් මෙයාට ඇත්ත වැඩක් නැහැ. එයා ඇත්ත දකින්නෙත් නැහැ. එයාට ගින්න අහුවෙන්නෙත් නැහැ. ආත්ම සංඥාව සකස් වෙන හැටි දන්නෙත් නැහැ. ඉතින් මෙතන මොකක්වත්ම තේරෙන්නේ නැහැ. ඒ වුණාට අර පොත්වල ගන්න අපේ වර්ග මිනිස්සුන්ට නොමග අරින්න මිනිස්සුන්ට ඒව විග්‍රහ කරන යාට ඕන විදියට. මෙයා කවුරු කියාගෙන හිතලාද මේ විග්‍රහ කරන්නේ? එයා මොනවද දන්නේ? එහෙම විග්‍රහ සුදර්ශන ආමුදුරා සන්නිපාත ශාලාවේදීම කිව්වනේ රූපකාණ්ඩේ පැහැදිලි කරනකොට ඔක බාහිර නෙමෙයි සිතේ කියලා. එහෙනම් කතා කරන්න එපා. එයා කොහෙද හිටියේ? එයාට දැන්ද නැකිට්ටේ. එයා ඔක්කොම දන්නවා. එයාට මේවා බොරු කරන්න හම්බෙන්නේ නැහැ. එයාට ඒක තේරුම් ගන්න වෙනවා. කවදා හරි ඇත්ත තමයි ලෝකෙ කවදා හරි ජය ගන්න. ඇත්ත බොරු කරන්න බෑ. බුද්ධෝත්පාද දේශනාවල නිර්මලව පිරිසිදුව පෙන්නන ඒ ප්‍රායෝගිකව අත්දකින්න දේ අවඥාවට ලක් කරන්න මේ වගේ පහත් චරිතයකට ඉඩ දෙන්න එපා කියලා අපි කියන්නේ. මේක කිසිම දෙයක් නැහැ ගන්න මෙයා කියන එක. මෙයා කරන්නේ පහත් වැඩක්. අන්තිම අසික්කිත නින්දිත ඇත්තටම කිව්වොත් අර අපි අහලා තිබ්බා මොකද්ද මේ සක්කිලි කියලා නමක්. නැත්නම් මහා අපරාධයක් මේ කරන්නේ. තම සූත්‍රය, කේසපුත්තේ සූත්‍රය. කාලාම ආත්මය කතා කරා මේ තැන් තුනේ එකතුව කියන එක තුල අපි ස්පර්ශය කියලා කතා කරනවා. ඒකට උන්වහන්සේ කතා කරනවා මේ ටික හිත යොමුනා කියන්නේ මෙතන ස්පාර්ක් එකක් ඇති වෙනවා. මේ ස්පාර්ක් එක නිසා ඊට පස්සේ ආපහු මනෝපටිච්ච සම්පේච උපජ්ජති මනෝවිඥාන. මනෝපටිච්ච සම්පේච උපජ්ජති මනෝවිඥාන. ඒකට මනසත් ධර්මාරම්මන නිසා මනෝවිඥානය උපදිනවා. ඒක ඇත්තට දේවල් කාරණා හදා ගැනීම ඇතුලේ ආත්මය කියන ඵලය හට ගන්නවා. මේක තමයි හේතුඵල ධර්මයේ තියෙන ගැඹුරු සංසිද්ධිය කියලා කතා කරන්නේ. ඇත්තට මේක හේතුඵල ධර්මයේ තියෙන ගැඹුරු සංසිද්ධියද මේක ඇත්තටම දැන් හේතුඵල ධර්මයේ තියෙන ගැඹුර දකින්න හේතුඵල ධර්ම දැනගන්න එපා. මෙයා කර්මඵල දේශනා කර කර ඉන්න එක්කෙනා. මෙයා හේතුඵල ධර්ම දන්නේ නැහැ. හේතුඵල ධර්ම මොකද්ද වෙන්නේ?
නහිදං අත්ත කතම් බිම්බන් නහිදං පරකතං අග මේ ප්‍රතිබිම්බේ මේ බිම්බේ කියන්නේ මේ අරමුණ. හේතුඵල ධර්ම තියෙන අරමුණ. මුළු ධර්මයේම තියෙන්නේ මේ අරමුණේ. මේ ෂණ සම්පත්තිය දුර්ලභ මනුස්සත්වං දුර්ලභ සද්ධාම ශ්‍රවණං දුර්ලභ ෂණ සම්පත්තිය. මේ ෂණේ තමයි මුළු ධර්මයේම තියෙන්නේ. ඒක කිව්වේ අතීතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක් විතරයි. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක් විතරයි. මේ මොහොතේ මේ සිත ඇත්තක් නෙමෙයි. ඒ සිත අවබෝධ කරගන්න ඕනේ. ඒක විදර්ශනා. විදගෙන යන නුවණින් ඒ සිතවිල්ල කොහොමද එන්නේ කියලා දකින්න එක. ඒක හේතුඵල ධර්ම. එයාට හේතුඵල ධර්ම උගන්වන්න වෙනවා. මොකද එයා හේතුඵල ධර්ම දන්නවා කියලා හිතාගෙන විග්‍රහ කරන්නේ කර්මඵලෙමයි. එයා හිතන්නේ හේතුඵල ධර්ම කියන්නේ කර්මඵලයටයි. මේ වගේ එයාගේ බණක් කියාගත්තා නම් හරි. එයා අපේ බණනේ දැන් කියන්නේ. අපේ බණ අපි කියන්න ඕනේ යාට. හේතුඵල ධර්මයේ ඇත්තටම තියෙන්නේ මේ අරමුණ කොහොමද සකස් වෙන්නේ කියන එක. පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මේ මොහොතේ දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ සංකතේ. කම්පන වේගයට නිරූපණය. ඒක තමයි මේ ඇස කියන ආයතන ඉස්සලා ගන්න කොහොමද හැදෙන්නේ කියලා. ආයතන 6ම ගන්න කොහොමද හැදෙන්නේ කියලා. එතකොට තේරෙනවා මේ ආයතන ඇස කන දිව නාසය කය කියන ආයතන පහ ඉස්සලා අපිට වෙන වෙනම අර තොටිලින දරුවාගේ වෙන වෙනම හම්බ වෙනවා සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක මොන්ඩිසෝරි දරුවාට එනකොට එකට එකතු වෙලා ෂොට් එකක් වදිනවා. කම්පනයක් වදිනවා. අර කම්පන වෙන වෙනම නෑ. දැන් මේ එකට එකතුණු කම්පනයක් එනවා. ඕකට කියන්නේ රූපේ කියන්නේ රුප්පණේටයි රූපේ කියන්නේ. රුප්පන්තිකවද රුප්පණේ කියන්නේ කම්පණේ. මෙයාට මේක තේරෙන්නේ නැති එක අපිට අදාළ නෑ. ඒක එයාගේ දෝෂයක්. එයාගේ මොකක් හරි මානසික ඒක මොනවාරි දෝෂයක් තියෙනවා දෘෂ්ටිගත වීමක්. ඒක නිසා යට ඒක ගන්න බෑ. ඒක එයාගේ ලෙඩක්. ඒක අපි පළි නෑ. අපි කියන පැහැදිලි කරන ධර්මයේ බුදුන් වහන්සේ පෙන්නන රුප්පන්තිකව අවසරූපං කියන මේ ධර්මයේ තමයි අපි පැහැදිලි කරන්නේ බුද්ධ වචනයට අනුව. එතකොට ඒකේ කම්පන වේගයට නිරූපණය කියන එක තමයි ඔය රුප්පණයට රූපය කියන එක කියන්නේ. ඒ රූපය කියන එක මා තමයි වේදනා සංඥා සංකාර විඥාන කියලා නිරූපණය පෙන්නන්නේ. ස්කන්ධය කියන්නේ. ස්කන්ධය කියන්නේ මේ කම්පන වේගයට මේ කම්පන වේගය කියන්නේ කම්පන ගොඩක් එකට දෙයක් වගේ දැනෙන එකටයි. ඒකයි මේ විඥාන කියනකොට චක්කු විඥාන කියනකොට ආලෝකය දැනෙනවා. ඒක සංඥාව තමයි අර කම්පන වේගයට එන අර නාභිගත වෙන තැන ස්පාර්ක් කරන එකට එන ආලෝක සංඥාව. ඒක දැනෙන එක තමයි වේදනාවම තමයි සංඥාව ආලෝක සංඥා. ඒක දැනෙන එක තමයි වේදනාව කියලා කියන්නේ. ඒක රූප වේදනා සංඥා සංකාර කියන්නේ ඔක කම්පන වේගයට සකස් වෙන සංකතේ සකස් වෙනවා කියන එක. ඒතර විඥානය කියන්නේ ඒතර අර සංඥාවමයි. ඒක කියන්නේ ආලෝක අන් චක්කු විඥාන. අන්න සෝත විඥාන, ශබ්දේ. අන්න ගාන විඥාන, නාසය. අන්න ජීව විඥාන, රස. කාය උණුසුම් සීතල රදගති, පඨවි අපුත ජෝවා. ඔකට සුද්දාෂ්ටකය කියලා කියනවා. ওই ටික එකට එන එක තමයි මනෝ විඥාන කියන්නේ. සිතුවිල්ල. ඔය සිතුවිල්ල හැදෙන හැටි තමයි තියෙන්නේ. ඔය අරමුණ කියන්නේ සිතුවිල්ල. පුටුව. වෙන විදිහකින් කියනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙනවා පුටුව හැදෙන හැටි. අපිට පුටුවක් පේනවා. කොහොමද මේ පුටුව ආවේ? දැන් මෙතන ඉංග්‍රීසි ජාතිකයේ හිතුවට චයානේ පුටුව නෙමෙයි. චීන ජාතිකයේ හිතුවත් යාට පුටුව හම්බෙන්නේ නැහැ. කොහොමද පුටුව හැදුනේ? අන්න එතකොට ඕනම කෙනෙකුට නේද? පෙරසිට කද පිළිවෙත් බලන්න වෙනවා. අන්න පුබ්බේ නිවාසානුස්සය ඥානය හම්බ වෙනවා. අන්න එතකොට මොන්ඩිසෝරි වයසේදී අර ටීචර් හැට දෙනවා නේද? හැඩතලේ කන්ට දෙනවා શબ્දේ. ඊට පස්සේ නේ ඇල්ලුවොත් අද ගතිය මේ ටික එකට අන්න දැනෙන ස්වභාවයක් එනවා. අන්න හොඳටම පේනවා ශබ්ද තරංග වර්ණ තරංග මේ තරංග ටික එකට එකතු වෙලා අන්න දෙයක් වගේ දැනෙන චිත්ත තරංග හැදෙනවා. සිතුවිලි. ඉතින් ඕක නේද අන්න එක වටයක් ආයතන වටේ පංචායතන වටේ. ওই ටික එකට මොන්ඩිසෝරියේදී එකට එන එක තමයි මන ආයතන වටේ. එතන ඉඳන් එන්නේ දිගටම අන්න පුටු මේස ඇඳන් අම්මා තාත්තා ගෙවදන සිතුවිලි. දැන් අපිට වටේට බලනකොට ආලෝකය පැපේ. නමුත් අපිට එන්නේ පුටුවනේ. ඒ සිතුවිල්ල සද්දයක්. සද්දයක් එන්නේ කොහෙන්ද? ඉතින් ඒක සිතුවිල්ලක්. ඒකට කලින් ආපු කම්පණය දැනුත් වෙනවා. පෙර සංඥා නව සංඥා. කලින් ආපු ස්පාක් එක දැනුත් වෙනවා. ඒක ඕක තමයි පෙන්වුවේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඤ්ඤාණ. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජේ සෝත විඤ්ඤාණ. ඔය විදිහටම ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ. ඒ කියන්නේ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස. ඒ ටික එකට එකතු වෙනකොට අර ඇහැට දෙන වර්ණ හැඩතලේ පුටුවේ කන්ට දෙනවා ශබ්ද පුටුවේ කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසි ජාතිකේ නම් චෙයා වෙන වෙන භාෂාවල ශබ්ද. අර එකට අර ස්පාක් කරනකොට අන චිත්තේ සකස් වෙනවා. චිත්ත කම්පණය. ස්පාක් එකක් ඒකයි. ෂොට් එකක් වදිනවා කියෝක.
ඔක තමයි තින්න සංගති පස්සෝ කියන්නේ. දිට්ඨ සුත මුත එකට එන්නේ. ඔය බාහි සූත්‍රයේ තියෙන. තින්න සංගති පස්සෝ කියන හොඳට පෙන්නලා තියෙනවා. ඕක තමයි වට්ටම් වට්ටති කියන්නේ. පටික සම්පස්සේ අධිවචන සම්පස්සේ පුටුව කියන සිතුවිල්ල ඇදිච්ච එක. ඒ ආකාරයේ ලිංග එනිමිතිය උද්දේශ ඇති කල්ලි ඒ විදිහටම හදාගත්තා කියන්නේ. දැනෙන්නේ මොකක්ද දැන්? වටපිට බලනකොට පුටුව දැනෙනවා, මේසෙ දැනෙනවා, අම්මා දැනෙනවා, තාත්තා දැනෙනවා, ඉර හැදෙනවා. අන්න මේ අරමුණ. එක සිතක් බැලුවොත් එක අරමුණක් පුටුව. ඒක ඇත්ත නෙමෙයි කියලා යට දැන් දැනෙනවා. ඇයි ඒ? ශබ්දය කියලා දෙයක්වත් නැහැ. කම්පන වේග නිරූපණයක් කියන්නේ එහෙම තියෙන එකක්ද නැහැ. මායාව. වර්ණය කියලා දෙයක්වත් නැහැ. අතරම මායාව. අතර මායාව පේන්න ගන්නවා. දැන් උණුසුම සිත හදගතියත් මේ ආයතනට වැවෙන මායාව. දැන් මේවා ටික එකට එනකොට සිතුවිල්ලත් ඇත්ත නෙමෙයි මායාව. ඔන්න විඥාන මායාවේ සත්‍ය දකිනවා. අන්න යථාභූත ඥානෙ. සකස් වෙන හැටි දකිනවා. අන්න හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති. ඒ කියන්නේ දැන් මේ හේතුඵල දහමේ දැන් හේතුව දැක්කා. දැක්කොත් මොකද වෙන්නේ? දෙයක් නැති බව දැක්කා. එතකොට ඵලෙ ඇත්ත වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ ඉමස්මින් සති ඉදන් හොති. හේතු ඇත්ත වුණොත් ඒ කියන්නේ ඒවා තියෙනවා වගේ ආවොත් ඵලයක් තියෙනවා. ඉමස්මින් අසති ඉදන් නැහොති. ඒක හේතු ඇත්ත උනේ නැත්තම් ඵලයක් හම්බෙන්නේ නැහැ. හේතුව සත්‍ය දැකලා මිදුනොත් ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. අන්න නිවන් දකින්න. ඔය හේතුඵල ධර්මනේ මේ අරමුණේ තියෙන්නේ. වෙන කොහෙද තියෙන්නේ හේතුඵල ධර්ම? මෙයා දන්නවද හේතුඵල ධර්ම? මෙයා එනවා අපිට කියයි. මෙයා එන කියන බණ අහන මිනිස්සු නිවන් දකින්න කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඇයි දන්නවද? මොනවද මේ කියවන්නේ? අnder දෙවල වගේ. අග කියනකොට මුල නැහැ, මුල කියනකොට අග නැහැ. තියෙන ඒවා ගැලපෙන්නේ නැහැ. ප්‍රායෝගිකව දැක ගන්නත් බෑ. ඉතින් අපි පෙන්නනවා ලස්සන්ට ආලෝකයේ සද්දේ මෙන්න ගන්ධ රස පහස එකට එනකොට මොන්ඩිසෝරි වයසේදී යන්න පුසිතුවිල්ල හැදෙන හැටි පුටුව ඊට පස්සේ දැන් මේ මොහොතේ අද වෙනකොට ඒ කම්පණය යන අඩතල එනකොට සද්දත් එක්ක ඇවිල්ලා ෂොට් එක වදිනවා. ඉතින් උතරමින් ආර්යයන් වහන්සේගේ ඒවා විග්‍රහ කරන්නේ නැතුව එයාගේ බණ එයා කිව්වනම් හරි. මේ ආර්යයන් වහන්සේගේ බණනේ කියන්නේ. එයා කවුද අපේව කියන්නේ? එයා මොනවද දන්නේ? අපි ප්‍රායෝගිකව අත්දකින්න දේ කියන්නේ අපිට අයිතියක් නැද්ද? අපිට නිදහසක් නැද්ද? අපිට දැනෙන දේ අපිට කියන්න අපිට නිදහස නැද්ද? අපි අත්දකින්න දේ කියන්න අපිට නිදහස නැද්ද? එයා කවුද ඒක එහෙම කියන්නේ? අපි කාටවත් ගිහලා බොන හරි බලෙන් කියනවාද නැහැ? අපි මිනිස්සුන්ට මෙන්න මේක බලන්න කියලා පැහැදිලි කරනවා. ඉතින් මිනිස්සුන්ට ඒක තේරෙලා මිනිස්සු ඒකෙන් සැනසෙනවා. දැකලා ඒ මිනිස්සුන්ට තේරෙනවා මේක ඇත්ත නෙමෙයි. ඇත්තට මේක මායාවක් නෙමෙයි. චිත්තේ නියති ලෝකෙනේ. බුද්ධ වචනේම ඉතින් මෙතන තියෙනවා. සලආයතන ලෝක සලආයතන නිරෝධ නිපාත. ආයතන වලට බැරි ලෝකේ ඇත්ත නෙමෙයි කියලා දැකලා ඒකෙන් මිදෙනකොට ඒ අරමුණු වල ගිනි ගන්න. එතකොට සාන්ත සෝයටපත් වෙන නිවන් දකින්නවා. ඉතින් රාග දේශම සංසිත. ඉතින් අපි පාලිද? ඕක වෙනවනේ. ඉතින් මිනිස්සුන්ට දැන් ඕක අත්දකින්න ලැබෙනවනේ. දැන් විදර්ශනා ධූරේ මතුවලා ඉවරයි. දැන් ඔක්කොම සිද්ධ වෙනවනේ. උන්වහන්සේට දරා ගන්න බැරියයි. අපේ දෝෂයක්ද? නෑ උන්වහන්සේගේ දෝෂේ. උන්වහන්සේට දරා ගන්න බෑ. අනේ මං රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය අභිධර්මාචාර්ය අනේ මං වගේනේ මේ අරව තේරෙනවනේ ඔක්කොම. අඬන්න එපා අපේ හැමතුරුනේ. ලැජ්ජ නැද්ද? Tamante තියෙන නොහැකියාව වහගන්න. අනිත් ඇයට දොස් කියලා වැඩක් නැහැ. අපේ හේතුඵල ධර්ම බුදුන් වහන්සේ පැහැදිලි කරන ධර්මනේ මේ කියන්නේ. මොකද්ද බුදුන් වහන්සේ කියනවා? අවිද්‍යාව සත්‍ය නොදන්නකම. දැන් ඕක අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? විඥාන මායාව ඇත්ත වෙනවා. ඇයි මේ ඇත්ත දන්නේ නැත්තම් මේ ලෝකේ ඇත්ත වෙනවා. එන සංඛාර සංකතේ සකස් වෙච්ච දේ අන්න විඥාන මායාව ඇත්ත වෙනවා. අවිද්‍යාව නොදන්නකම නිසායි මේ සංඛාර ටික එකතු වෙලා එකට රැවටිලා විඥාන මායාව ඇත්ත වෙලා ඊට පස්සේ ආයතන ටිකනේ මවාගත්ත ශබ්ද වර්ණ ටික නේ නාම රූප ඇත්ත වෙලා ඊට පස්සේ නේද ඔක්කොම එකට වෙලා ආපු සිතුවිල්ල ඇත්ත වෙනවා. තින්න සංගති පස්සෝ වෙලා ඊට පස්සේ අන්න එතන නන්දියක් කියලා ඇත්ත වෙලා ගිනි ගන්නවා. තණ්හාව හට ගන්නවා. රාග දේශම හට ගන්නවා. ඒක උපාදාන වෙනවා. අත්හැර ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒ දෙයක් වෙලා උපාදාන වුණාම ඒ ගින්න ඒක තමයි ආත්ම ගින්න. ඒක තමයි ආත්ම ගින්න. ඒක තමයි ජාතිය. භවය. දෙයක් වගේ දැනෙන එක. භවපච්චා ජාති. ඒක තමයි බුදුනාසි කියන්නේ. ඒ ඉපදීම. ඒ මොකද වෙන්නේ? මරණයක් තියෙනවා. ඒ තමම ඒසෝ හමස් ඔය සොත්තා ඒක තියෙනවනේ මාත් තියෙනවා. ඒ තමම ඒසෝ හමස්මි මේ සොත්තා දෙයක් තියෙනවනේ පුටුව ඇත්ත වුණොත් ආත්මෙකුත් තියෙනවා. ඒකයි ශුන්‍යතෝ ලෝකෝ කියලා කිව්වේ මොගරාජට. මොගරාජ ලෝකේ ඇත්ත නෙමෙයි කියලා. ඒක ඇත්ත නෙමෙයි කියලා දැක්කොත් මොගරාජ ආත්මයක් නැහැ කියලා. මෙච්චර හොඳට හැම සූත්‍රෙම තියෙද්දි දුටු දෙයක් නැත්නම් දුටු කෙනෙක් නැහැ කියලා කියන්නේ තෝකමයි.
මහණෙනි අස නිත්‍යද චක්කුණ අනිත්‍යම් බන්තේන ආත්මයක් තියෙනවද නොහෙතම් බන්තේ. දැන් කවුද මේ කියන්නේ? බුදුන් වහන්සේනේ. ආත්මයක් තියෙනවද කියලා අහනවනේ. නොහෙතම් බන්තේ කියනවනේ. දැන් මේ බුදුබණ නෙමෙයි. එයාගේ මොකක් හරි වෙන කන්සෙප්ට් එකක්ද? බුද්ධ ධර්මය කියන්නේ අපේ හාමුදුරනේ බුද්ධ ධර්මයේ විදියට. බුදුන් වහන්සේ මෙච්චර හැම සූත්‍රෙම කියලා තියෙන දේත් ඔබ වහන්සේට ගන්න බැරන ඔබ වහන්සේ කොයිතරම් පහත්ද? නින්දිතයිද? බුදුන් වහන්සේට අපහාස කළ අවසරට බුද්ධෝත්පාද දේශනාවටත් අපහාස කළ මොනවද ඔබ වහන්සේට හම්බ වෙන්නේ? ලැජ්ජ නැද්ද? අන්තිමට මේ තමන්ගේව කියනවා නම් කමන්නේ. බුද්ධෝත්පාද දේශනාවල ඒවා කියන්නේ මෙයාට මොනවද දන්නේ? හේතු ටිකක් පිළිබඳව ඒ කියන්නේ මේ හේතුන්ගේ සකස් වීම. දැන් අපි ගත්තාම කෙනෙක් සම්පූර්ණම තමන්ගේ මානසිකව ඇති කරගන්න තත්වයන් මත ඒ කියන්නේ මානසිකව ඇති කරගන්න තත්වයන් කියන එකෙන් අදහස් කළේ කෙනෙක් දැන් තමන්ගේ දැන් ඔන්න බලන්නකෝ මෙයා මානසික රෝගියෙක්නේ. විඥාන මායාවට නෙමෙයිද මේ සේරම සකස් වෙන්නේ? අපිට විඥාන මායාවේ අත්දැකීමෙන්තර අත්දැකීමක් මෙයාට කොහොමද අපි ගෞරවයක් තියලා කතා කරන්නේ? මෙයා තනිකරම කරන්නේ දැන නෙමෙයි දේවල් කරන්නේ. මේ ඕනකමින් මෙයාට තියෙන්නේ ද්වේෂ මූලික අදහසක්. බුද්ධෝත්පාද දේශනා මෙච්චර මේ මිනිස්සු වැළඳගන්නේ මේක ප්‍රායෝගිකව අත්දකින නිසා ඒක කොහොමරි කෙලසන්න ඕනේ. තනිකරම නූතන දෙව්දත් වගේ නැසිරෙන්නේ. මේ බුද්ධෝත්පාද දේශනා කියන්නේ පුජ්‍යලේකේ කතාවක් නෙවෙයිනේ. මේ සත්‍ය ධර්මයනේ. මේ බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයටනේ ගරහන්නේ. මේ ඇත්තටම විඥාන මායක අත්දැකීමෙන් තොර අත්දැකීමක් අපිට නැහැනේ. තියනවාද? ඔබේ ඇසට පේන දෙයට, ඔබේ කනට ඇහෙන දෙයට ඒ අනුව තියෙන අත්දැකීම නේද ඔබට තියෙන්නේ? විවිධාකාර සත්තුන්ට විවිධාකාර විදිහට මේ ආයතන සකස් වෙලා තියෙනව නේද? ඒව ඇත්ත නෙමෙයි නේද? ඒ අත්දැකීම නේද අපිට තියෙන්නේ විඥාන මායට මැවෙන අත්දැකීම. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති කිය බුදුන් වහන්සේ නේද? එහෙනම් ඒ මේ සිතුවිල්ලෙන් මැවෙන ලෝකයේ ඇත්ත දකින්න එක නේද අපි නිවන් දකින්න කරන්නේ? සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ සියලු සිතුවිලි අනිත්‍ය නේද? ඇත්ත නෙමෙයි නේද? යදා පඤ්ඤාය පස්සති යතා භූත ඥාණයෙන් සකස් වෙන හැටි දකින්න කිව්වා නේද? අත්ති නිබ්බන්ති දුක්ඛේ ඒකයි දුකින් මිදෙන්න තියෙන එකම මඟ කිව්වා නේද? සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා කිව්වනේ. එකම මගයි මහණෙනි නිවනට කිව්වේ ඒකයි. දැන් බලන්න අවිද්‍යාපච්චය සංඛාරා කිව්වේ මොකක්ද? මේ සත්‍ය නොදන්න කම නිසා මේ සංඛාරات වෙන සංඛාරපච්චය විඥාන මායාව රැවටෙනවා. විඥානපච්චය නාම රූප. එතකොට ওই රුප්පණේට මැවුණු ඒ දැනෙන එක ඔබ රැවටෙනවා. ආලෝකයේ ශබ්දය කියලා තියනවා කියලා අරගෙන ලෝකේ තියනවා කියලා ඔබට එනවා. ඒ ඔබේ ආයතන නිසා. ඒක නිසා තමයි අපි කිව්ව ඇස් පේන්නේ නැත්නම් ඔබට වර නැහැ, කන් ඇහෙන්නේ නැත්නම් ඔබට ශබ්ද නැහැ. ඔබගේ හංකඩේ හිරිවැටලන් ඔබට උණුසුම සීතලක් නැහැ කියන්නේ. එහෙනම් ආයතන වලට මැවෙන ලෝකේ කොහෙවත් තියනවා නෙමෙයි කිව්වේ නිසයි. ඒ නිසායි බුදුන් වහන්සේ කිව්වේ සලායතන ලෝකෝ කියලා සලායතන ලෝදෝ නිබ්බානෝ කියලා. එතකොට අන්න නාම රූප පච්ච සලායතන. ආයතන වලට මැවෙන ලෝකේ. සලායතන පච්ච පස්ස. ඒවා ආයතන ටික එකට එකතු වෙලා හැදෙන අනිස්පර්ශ වෙලා එනකොට අන්න ඒක එනවා මන ආයතන දැන ගැනීම. ධම්මාරම්මන. ශබ්ද වර්ණ ටික එකට එනකොට ධම්ම කියන්නේ. ශබ්ද වර්ණ ගන්ධ රස පහස. ඒක දිට්ඨ සුත මොත. එකට එනකොට ධම්මාරම්මන වෙනවා. එතකොට ඒක අන්න පුටුව කියන ආරම්භණයට එනවා. අන්න ඒකට දෙයක් වගේ දැනනකොට ඒක නැවත නැවතනකොට අන්න නන්දියක් එනවා. ඒක තියෙනවා වගේ දැනනවා පුටුව. ඒකට ඇලීමක් එනවා. ඒක උපාදාන වෙනවා. දෙයක් වගේ දැනනවා පුටුව තියෙනවා වගේ දැනනවා. ලෝකේ ඇත්ත වෙනවා. භව සංඥා වෙනවා. උපාදාන භව කිව්වා. භවපච්චා ජාති. අන්න දෙයක් තියෙනවා නම් ඒ තමම ඒසවමසසත් ආත්මයක් තියෙනවා කියලා ගත්තා. ඇයි දෙයක් වගේ දැනෙන එකමයි ආත්මීය දැනීම. දැන් ආත්මය කියන්නේ මොකද්ද? දෙයක් වගේ දැනෙන එක නේ. ඉත්ත භාවඤ්ඤතා භාවීති කියලා ආත්ම භාවය පෙන්වුවානේ. එහෙනම් මහණෙනි ඉපදීමක් තියෙනවා. ඒ කියන්නේ මම ඉන්නවා වගේ දැනෙන එක ඉපදීම. ඒ කියන්නේ මේ අරමුණ පුටුව දෙයක් වගේ දැනෙන එකයි ඉපදීම. ඒ වුණොත් මහණෙනි මරණයක් තියෙනවා. ඉපදුනොත් එයාට හිතෙනවා මරනවා කියලා. එයාට දැනෙනවා ඉපදුනා කියලා ඉන්නවා කියලා. ඒ වුණොත් එයාට මරණයක් තියෙනවා. එයා කැමති නැති වෙනවට. ඉපදුණු දේ තියාගන්න බලනවා. ඒ තමම ඒ සෝමසෝසත්තා කිව්වේ ඒකයි. ඒකයි දුක කියන්නේ. දුක කියන්නේ තියාගන්න බලනවා. ඒක තියාගන්න බෑ. ඒක ඇත්තක් නෙමෙයි. ඒක අර විඥාන මායාව අර කරන්ට් එක පව එක තියන වගේ දැනෙන එක ඒ හැදෙන හැටි තමයි මේ කතා කරන්නේ. ඒක තමයි ඔබට ඔය නන්දිය වගේ දැනෙන්නේ. ඔය ඉන්නවා වගේ තියන වගේ දැනෙන්නේ. එමය જાතිය අනිපදීම. ඒ වුණොත් ජරා මරණ ශෝක පරිදේවරුව. මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ අරමුණේ නේද තියෙන්නේ? අරමුණේ තියෙන්නේ.
එහෙනම් මේ මොහොතේම නේද භවයේ හැදෙන්නේ. අජ්ජෝසාය තිට්ඨති අරමුණ දෙයක් වුණොත්. තදුපාදානම් භවෝ කිව්වේ ඒකනේ. භවපච්චා ජාති කිව්වේ ඒකනේ. ස්කන්ධානම් පාතිභව ආතනම් පටලබ්බෝ ආගුච්චේ ජාති කිව්වේ. මහණෙනි ජාතිය හටගන්නේ මේ ස්කන්ධය නිසා ආයතනයෙන් කියලා කිව්වා. මේවා ඇත්තටම මෙයා දන්නේ නැහැ. මෙයාට තිබුණේ බුද්ධෝත්පාද දේශනා ගැන විග්‍රහ කරන්න නැතුව මොකද මේ නොදන්නකම ලෝකෙට ප්‍රදර්ශනය කරන්න නැතුව එයාට තිබුණේ පොඩ්ඩක් තමන්ගේ ගෞරවය තියාගෙන පැත්තකට වෙලා ඉන්නනේ. මොනවද මේ කරගෙන තියෙන්නේ? විදර්ශනාවක්වත් දන්නවද? මේ අරමුණේ සත්‍ය දකින්නක විදර්ශනාව කියලාත් මෙයා දන්නවද? ඒත් දන්නේ නැහැ. මෙයා දන්නවද එනේන අරමුණ එහෙම සත්‍ය දැකලා මිදෙන එකයි විපස්සනා කියලා? ඒක දන්නෙත් නැහැ. එයා දන්නේ නැහැ දැන් මේක දැක්කම මේ මනුස්සයා කෙලෙස් සංසිඳනවා කියලා. ආසක්ෂේ ඥානෙ තියෙන්නේ මේ අතාවබෝධ ඥානෙ තියෙන කෙනාට කියලා දන්නෙත් නැහැ. එයා දන්නේ නැහැ පටිච්චසමුප්පාදන සත්‍ය මේ දකින්නකොට මේ සත්‍ය එයා අනිවාර්යයෙන්ම සියලු ලෝකවලින් මිදෙනවා. එයා පුදුම සැනසීමෙන් කටයුතු කරනවා. ඇත්තටම ඒකයි සත්‍ය ධර්ම කියන්නේ. ඔබ ඒ තුළ සැනසෙනවා. ඉතින් මේ අපරාධයක් මෙයා මේක කරන්නේ. මේ අපරාධේ හැමෝගෙම ඇස්සැරලා බලන්න ඕන නිසා මෙච්චර පැහැදිලි කරන්නේ. හොඳයි. හොඳට බලන්න මෙයා මොකද්ද මේ කරන්නේ කියලා. හැමෝටම එතකොට මේක කතාව වැටෙනවා. හිතේ ඇති කරගන්න ආශ්‍රව උපාදාන සහිත සිතකින් අර ඇහැ හෝ රූපේ හෝ චක්කු විඥානය අසුරු කරනු ලබනවා. එතකොට එයාට බාහිර තියෙන රූපය කෙනෙක් පුද්ගලයෙක් දේවල් කාරණා හැටියට හම්බ වෙනවා. එහෙම හම්බ වෙනවා. බාහිර තියෙන රූපේ කෙනෙක් පුජ්‍යලේ දේවකාර අනේ මෙයා කවදා නිවන් දකියි. මෙයාට එහෙම තමයි වෙන්නේ. මෙයා හිතනවා මේ කර්මානුරූපව ඇති වෙලා මේ කර්මය නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. මෙයාට තේරෙන්නේ මේ ක්‍රියාවලියක් නිසා හටගන්න එකක් ධර්මයක් කියලා මෙයා ගන්නෑ. මෙයා හිතන්නේ පෙර ආත්ම වල ඉඳලා එන හින්දායි මේ හටගන්නේ. මෙයා කවදා නිවන් දකින්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ ඔක්කොම තියෙනවා කියලා. ඇත්තටම ඒවා තියෙනවා. ඒවා කොහෙවත් තියෙනව නෙමෙයි. එයා මේ විග්‍රහය තමයි උතර කරන්නේ. මෙයා ඇත්තටම හේතුඵල ධම් දන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ ක්‍රියාවලියක් නිසා කියලා එයා හඳුනගන්නේ. මේ සංකතය කියන එක ඒ සංකත ධර්ම සකස් වෙන ධර්ම කියලා එයා හඳුනගන්නේ. ඒ සංඛාරා කියන්නේ ඒ සංකතං කියන එක එයා හඳුනගන්නේ. සබ්බේ සංඛාරා කියලා කියපු එක එයා තේරුම් ගන්නෑ. යදා පඤ්ඤාය පස්සේ යථාභූත ඥානෙන් ඒක දැක්කොත් මෙයා ඇත්තටම හේතුඵල ධම් දන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ ක්‍රියාවලියක් නිසා කියලා එයා හඳුනගන්නේ. මේ සංකතය කියන එක ඒ සංකත ධර්ම සකස් වෙන ධර්ම කියලා එයා හඳුනගන්නේ. ඒ සංඛාරා කියන්නේ ඒ සංකතං කියන එක එයා හඳුනගන්නේ. සබ්බේ සංඛාරා කියලා කියපු එක එයා තේරුම් ගන්නෑ. යදා පඤ්ඤාය පස්සේ යථාභූත ඥානෙන් ඒක දැක්කොත් ඒකෙන් මිදෙනවා කියන එක එයා හඳුනගන්නේ. එයා බුද්ධ වචනේ පටහැනිවයි මේ ඔක්කොම කතා කරන්නේ. බුද්ධ වචනේ බලන පටහැනිව කියවන ඒවා. එයා හිතන් ඉන්නේ බුද්ධ වචනේ. ධර්මේ නෝ එක පැත්තකින් ඔය කියන පුද්ගලයා සඳහන් කරා. ඒකට දේවල් කාරණා පුද්ගලයා හැටියට ලෝකෙ තියෙන දේ තමන්ගේ මනසෙන් ග්‍රහණය කරගන්නවා කියන එක ගැන තමයි කියන්නේ. දේවල් එයා ඒ කියන එකද අපි කියන්නේ. එළි තියෙන දේවල් අපි මේ ගන්නවා කියලාද අපි කියන්නේ? නෑ. අපි කියන්නේ මේ මැවෙන ඒවා කොහෙවත් නෑ කියලා. මේ අපි කියනවා කියලා කියන්නේ තනකර බොරු. අපි එහෙම ඒවා කියන්නේ මේ අපේ ඒවා බොරු විග්‍රහයන් කරමින් මිනිස්සු මුලා කරනවා. මනසෙන් එහෙම ග්‍රහණය කර ගැනීමක් සිදු කර ගන්නකොට ඒක ආත්මයක ඵල ආත්මය කියන එක ඵලය හැටියට කතා කරන්නේ කොහොමද? ඒක ඇවිල්ලා හේතු පැත්තට වැටෙන දෙයක්. හේතුඵල ධර්ම මෙයා දන්නේ නැහැ කියෝක. එයා දන්නේ නැහැ මොකද්ද හේතුව මොකද්ද ඵලය. එයා දන්නේ නැහැ මේකේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන්නේ මේ හේතුවට එන්නේ ඵලයට එන්නේ අවසානයේ දෙයක් වගේ දැනෙන එක ඉත්ත සංඥාව. ඒකම ආත්ම සංඥාව ඉන්නේ කියලා. ඉත්ත සංඥාව ගැන කතාවක්වත් නැහැ. එයාට එහෙම දෙයක් දන්නේ නැහැ. එයා දන්නේ නැහැ කොහොමද මේ ඉත්ත සංඥාව සකස් වෙන්නේ කියලා. ඉති රූපං සමුදයෝ කියන එක එයා දන්නේ නැහැ. එයා මේ ධර්ම කතා කරන්න එයාට අවබෝධයක් නැහැ. මේ පොඩි මේ මොකක්වත් නොතේරෙන තොත්ත බබෙක් වගේ මේ අපේ ඒවා කොහොමද විග්‍රහ කරන්නේ? එයා මොනවද දැනගෙනද? එයා දන්න මොනවද දන්නේ? අඩුතරමින් දන්නවද මේ ඉති රූපං සමුදයෝ කියන්නේ? ඉත්ත සංඥාව සකස් වෙන හැටි දන්නවද? නැහැ. ආත්ම සංඥාව සකස් වෙන හැටි දන්නවද? ඒ දන්නෙත් නැහැ. එයා මොනවද මේ වෙල්වට අරන් දොඩවල බුද්ධෝත්පාද දේශනාවල මේවා කියනවායි කියලා මොනවා මේ බොරු කියන්නේ මිනිස්සුන්ට. අපි කියනවාද එළිය තියෙනවා. එළිය තියෙනවා හැටෙනවා කියනවාද? ඔය සුදර්ශන ආමතුරු නම් කියනවා එළිය තියෙනවා හැටෙනවා කියලා. අපි නම් එහෙම විග්‍රහයක් කවදාවත් කරන්නේ නැහැ. එයයි සුදර්ශන ආමතුරු වගේ කියනවා. කර්මාන් රූපව හට ගන්නවා එළිය තියෙනවා හැටෙනවා. අපි වහදක් කියලා නෑ. අපි කියන්නේ සකස් වෙන ධර්මයක්.
සංකත ධර්මයක්. කොහෙවත් හම්බෙන්නේ නැහැ කියලා. එයා ඒක අවභාවිතා කරනවා. වැරදිට විග්‍රහ කරනවා. මිනිස්සු නොමග අරිනවා. සමාජයේ නොමග අරිනවා. වටිනා බුද්ධෝත්පාද දේශනා කෙලසනවා. මෙයා අපරාධකාරයෙක් වගේ හැසිරෙනවා. එයාට එහෙම කරන්න මොකක්ද තියෙනයිද? හේතුව මොකද්ද? එතන තියෙන අවිද්‍යාව හේතුව. ඒ පිළිබඳව ඇති කරගන්න කර්මයන් තියෙනවා නම් ඒක හේතුව පැත්තට වැටෙන දෙයක්. ඒ කර්මයට තණ්හාව තියෙනවා නම් ඒක තණ්හාව. එයාගේ කර්මඵලය තමයි හේතුඵල ධර්ම තියෙන්නේ. හරිද එයා කියන්නේ? දැන් හේතුඵල ධර්ම කර්මඵලය පටලවගන්නේ. එයා ඉවරයි. එයාගෙන් බණ අහන අයට සදා සොත්ති තමයි. කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ. එයා හිතන්නේ කර්මය නිසා මේ ඔක්කොම හටගන්නේ. එයා ඉන්න දෘෂ්ටිය තමයි කියවන්නේ. අපි ඒකට පළි නෑ. අපේ හැමදුරනේ ඔබ වහන්සේ ඉන්න දෘෂ්ටිය ඔබ වහන්සේ තියාගන්න. අපි මේ මිනිස්සුන්ට දේශනා කරන කර්මඵලය හේතුඵලය පටලවලා නෙමෙයි. හේතුඵල ධම මෙතන සකස් වෙන ආකාරය දකිනකොට දෙයක් නැති බව දකිනකොට කර්මඵලය නම් පින් කරන්න හරි පව් කරන්න හරි පුඤ්ඤාභි සංකාරය අපුඤ්ඤාභි සංකාරය වෙන දෙයක් තියෙන්න ඕන. එහෙනම් මෙතන දෙයක් නැති බව දකිනකොට බාහ්‍ය තාපස්තුමාට කිව්වා වගේ දුටු දෙයක් නැත්තම් දුටු කෙනෙකුත් නැහැ. එහෙනම් මේ මහණෙනි මේ ඇස නිත්‍යද අනිච්චම්බන්ත එහෙනම් ආත්මයක් තියනවද නොහේතම්බන්ති කියපු බුදුන් වහන්සේගේ බුද්ධ වචනට පටහැනිව මෙයා කර්මඵලය ගැනත් දානවා. බුදුන් වහන්සේ කර්මඵලය උතට දානවද? කවදාවත් දාන්නේ නැහැ. මෙයාගෙන් තවත් බණ අහලා නිවන් මගත් වහගෙන සසරත් ඇත්තරම දුකට වැටිලා ඇයි මේ මිනිස්සු නොමග යන්නේ? මෙයාට පුළුවන් ද බුද්ධ ධර්මයේ පැහැදිලි කරන්න. මෙයා මොනවද ඇත්තටම දන්නේ? අඩු ගන්න මේ ෂනේ පටිසම්පාද ධර්මය කියා ගන්න පුළුවන්. අකාලික ධර්මයක් කියා ගන්න පුළුවන්. මෙයා කිසිම තැනක අකාලික ධර්මයක් කියන්නේ නැහැ. මට කියා ගන්න බෑ. ඒ මොකද හේතුව කර්මඵලය දා ගන්නවා. කර්මඵලය දාගත්ත ගමන් අකාලික ධර්ම නෑ. එයා ගියාත්මේ පටිසම්පාද දහන්නේ මොකද? ගියාත්මෙට 2යි ලබන ආත්මෙට 3යි ඊටු ටික මේ ආත්මෙට. කෝ අකාලික ධර්ම. එයාගේ අකාලික ධර්මයක් නැති ධර්මයේ අපිට මොකටද අපේව මොකද මඩ ගහන්නේ? එයා මොනවද දැනගන්න එයා මුකුත් දන්නේ නැතුව අකාලික ධර්මයක්වත් දන්නේ නැතුව අපේවට මොකද එයා මඩ ගහන්නේ? පුළුවන්ද? ඒකට ඉඩ දෙන්න පුළුවන්ද? අපි දැන් මෙච්චර කාලයක් බලන් හිටියානේ. දැන් හොඳටම ඇති. මේ නයි නාඩගම හොඳටම ඇති. මේක තනිකර නරි නාඩගම. කිසිම තේරුමක් නැහැ. හේතුව පැත්තට වැටෙන දෙයක් ස්කන්ධයක් පිළිබඳව තියෙන තණ්හාව. ඒවා හේතු මේ හේතුඵල ධර්මයේ තියෙන ගැඹුරු සිද්ධියක් නෙමෙයි ඔක. හේතුඵල ධර්ම කියන්නේ කර්මය තමයි හේතුව. ඵලය තමයි මේ ඉන්නේ. ඒක තමයි ඔය කියන්නේ ගැට ගන්නවා කියලා ස්කන්ධ පැත්තට දාන්නේ. මේ මොන නරි නාටකයක්ද? හේතුවද කර්මය? ඵලයද ආත්මය? ඒ කර්මඵලය නෙමෙයි. හේතුඵල ධර්ම කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උපජ්ජා ඉදං උපජ්ජති කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේක කියනවා නේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නෙමෙයි අස්සජි ස්වාමීන් වහන්සේ කියන යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ කියලා කර්මඵලය වෙනයි. හේතුඵල ධර්ම වෙනයි. කර්මඵලය දේශනා කරා ඊට කලින් බුදුන් වහන්සේ බුදු වෙන්නත් කලින්. ඒ කර්මඵලය නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරේ. ඒක නිසා පෙරණැසු විරු දහමක් බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒකේ දේශනා කරන්නේ බුදුන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ පෙන්නලා සිත හැදෙන හැටි. මේ සිත හැදෙන තැන සිත දෙයක් කියලා ගත්තොත් ඒ දෙයක් වගේ දැනනකො ඉත්ත සංඥාමයි ආත්ම සංඥායි. මෙයා ඉත්ත සංඥා ගැන මේ ලෝකේ දෙයක් කතා කරන්න තේරෙන්නේ නැහැ. මෙයා හේතුඵල ධර්ම පටලෝගෙන නගලා. ඒකයි අර සීලාතරණිය කියනකොට පෙන්වන්නේ මේ අරමුණේ මේ තියෙන්නේ. මේ ප්‍රතිබිම්බේ මේ මොහොතේ මේ සකස් වෙන ප්‍රතිබිම්බේ මේ බිම්බේ මේ විඥාන මායාව කොහෙවත් තියනව නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූත හේතු භංගා නිරුද්ධති කිව්වේ නිසයි. ඒ කියන්නේ සේලාතරණිය පෙන්නනවා නයිදං අත්තකතම් බිම්බන් නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූත හේතු භංගා නිරුද්ධති. එතකොට මේක ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උපජ්ජා ඉදං උපජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන්නේ ඒ පටිච්චසමුප්පාද ධර්ම. ඒ පටිච්චසමුප්පාද ධර්මයේ පෙන්නන්නේ කර්මඵලයක් නෙවෙයි. මේ මොහොතේ මේ ප්‍රභාස්වර සිතෙන් සංකිටේ උපක්ඛිලේසි උපක්ඛිලිටා කියන තැන මේ සිත් කඳ පිළිවෙස් සකස් වෙන ආකාරය. ඇයි බුදුන් වහන්සේ සංචේතන සූත්‍ර දේශනා කරන්නේ? ඇයි බුදුන් වහන්සේ අභිසංකරණ සූත්‍ර දේශනා කරන්නේ? ඇයි බුදුන් වහන්සේ මහා නිදාන සූත්‍ර දේශනා කරන්නේ? මේ මෙතන මේ මොහොතේ මේ සිත සකස් වෙන හැටි නෙමෙයිද? අකාලික දහමක තුන් කාලයක් තියෙනවාද? මේ ෂනේ සන සම්පත්තිය බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ නිසානේ. මේ අරමුණේ මේ සිතේ මේ සියලු ධර්මයේ තියෙන්නේ. මේක අකාලික ධර්ම. මේක තුන් කාලයකට යන එකක් නෙමෙයි. මේ පටලවා ගත්ත හැකි බණාලා කිසි පළක් නැහැ කාට. ඒ හැමෝගෙම අභාග්‍යයි. මෙයාලා කර්ම භූමියයි හේතුඵල ධර්මයි පටලවාගෙන බණ කියන්නේ. මේක ඇතුළේ තියෙන මේ
මූලික කාර්යක හේතුඵල ධර්මයේ තියෙන ගැඹුරු කතන්දරයක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ හේතුඵල ධර්මය ගැන කතා කරන කෙනෙකුට මූලික අඩිතාලම ඇතුලේ පැහැදිලි කරන්න ගන්න ඒක හේතුව පැත්ත ගැන කතා කරන දෙයක් මිසක ඵල ධර්ම. මෙයා හේතුඵලයද කියලා කතා කරන්නේ කර්මඵලය දාගෙන හේතුවට දාගෙන හේතුඵලයේ අනිත් පැත්තට. ඒක ලොකු පටලැවිල්ලක ඉන්නේ. මෙයාට කර්මඵල හේතුඵල හොයාගන්න බෑ. හොඳට බලන්න ලෝකයේ ඇත්ත කරගත්ත භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය. ඒ අනුසෝතේ. එහෙනම් කර්මඵල යන්න නම් එතන දෙයක් තියෙනවා. දැන් බුදුන් වහන්සේ හැමතැනම දේශනා කරනවා මහණෙනි මේ ඇස නිත්‍යද කියලා. අනිච්චම් බන්තේ. එහෙනම් මහණෙනි ආත්මයක් තියනවාද? මොහෙතම් බන්තේ. ඒ පිරිසිදු ධර්මයේ මෙයක් කෙලසන. ඒ ඇස අවබෝධ කරගන්න සලායතන ලෝකෝ කියන එක දැක ගන්න බෑ. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන එක දැක ගන්න බෑ. අර දැක ගන්න බෑ මේ අරමුණ සකස් වෙන හැටි. අර දැක ගන්න බෑ කොහොමද චක්කු විඥානයක් හටගන්නේ කොහොමද සෝත විඥානයක් හටගන්නේ. අර දැක ගන්න බෑ චක්කු විඥාන සෝත විඥාන ටික එකට එකතු වෙලා මනෝ විඥානේ කොහොමද හැදෙන්නේ කියලා. ඒකයි තින්නා සංගති පස්සෝ කෙනෙක් ගලව ගන්නත් බැරි. එයාගේ නිවන් මඟ පැහැිලා ඉවරයි. එයාගේ අසරණකමට අපිට කරන්න දෙයක් නැහැ. එයාට බුද්ධෝත්පාද දේශනා මේ විදිහට කෙලසන්න අපිට ඉඩ තියන්නත් බෑ. මොකද බුදුන් වහන්සේ පෙන්න නිර්මල ධර්ම ඒ බුද්ධෝත්පාද දේශනාවේ තියෙන. මට පැටලිලා තියෙන එක තැනක්. ඒක තමයි මෙයා කම්ම කියපු ගමම ගන්න කර්මඵලෙ. මෙයා ගන්නෙ නෑ මේ ක්‍රියාවට සිද්ධ වෙන එක කියන්නේ. සංකත කියන එක ගන්නෑ. මෙයා ගන්නෙ නෑ සංකාර, සබ්බේ සංකාරා කියන එකේ මේ සංකත ධර්ම කියන එක ස්කන්ධ විග්‍රහය ගන්නෙත් නෑ. එයාට ඒක තේරෙන්නේ නෑ. එයාට ඒක තේරෙන්නේ නෑ මේ අරුප්පන්තිකෝ අවසෝ රූපං කියන එක. ඒකට විග්‍රහ කරන්න කියන්නේ එයා කියයි මధుරෝ කනයි කියන්නේ. එයා කියන්නේ එයාට අර රුප්පණේ කියන එකේදී රූපේ කියනකොට ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. එයා ගන්නෙ මනෝ විඥානේ රූපේ විතරයි රුප්පණේ කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මනෝ විඥානේ රුප්පණේ වෙනවා නේද? දන්ත වගත වාසාසප සිරිපස් අරන් යනවා. එතකොට මේ සිතුවිලිනේ. එතකොට සිතුවිලි පැත්තට ආවට පස්සේ ඒ රුප්පණේ වෙන්නේ සිතුවිලි. නමුත් ඊට කලින් රුප්පණේ වෙන්නේ අත්තමකොත් මේ රුප්පණේ කියන්නේ කම්පන නිරූපණ. ඒක තමයි ආලෝකයේ ශබ්දය හැදෙන තැන. එයා ඒක කතා කරන්නේ නැහැ. එයා කතා කරන්නේ අර කජ්ජනීය වර්ගයේ පෙන්නනවා මනෝ විඥානයේ රුප්පණේ වෙන තැන. එයාට දන්නේ නැහැ රුප්පණේ ස්වභාව ගොඩක් තියෙනවා කියන්නේ. එයා කතා කරන්නේ එයා එහෙම විදර්ශනාවක් නැහැ. එයාට එහෙම ප්‍රඥාවක් නැහැ. ඒක නිසා එයාට ඒක දැක ගන්න බෑ. ඒක අර විඥානය කියනකොටත් අපි චක්කු විඥාන කියනකොට වෙනයි මනෝ විඥාන කියනකොට වෙනයි. රූපේ කියනකොටත් චක්කු අපි ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප කියනකොට වෙනයි මනෝ විඥාන රූප වෙනකොට වෙනයි. ඒකට ගල්ප ගන්න බෑ. ධර්මයේ අර පොතට හිර වෙලා ඉන්නකොට අර එතන සංඥාව කියනකොටත් එහෙමයි. ශබ්ද සංඥා වර්ණ සංඥා ගස් සංඥා වෙනයි. එතන අතර දෙයක් කියලා ගන්නකොට මනෝ විඥාණයට එනකොට එතන සංඥා වෙනයි. මනෝ විඥානේ දැන ගැනීම වෙනයි. මෙන්න මේව පටලවගෙන මේ එකක්වත් හරියට ගලප ගන්න බැරුව තින්න සංගති පස්සවත් ගලප ගන්න බැරුව කොහොම නිවන් දකින්න. එයාලට බෑ බුද්ධත්ව දේශනා කරන්න. ඒක ඕනම කෙනෙකුට තේරෙනවා. මෙයා මේ කර්මඵල හේතුඵලයේ පටලවගෙන මෙයා ඇත්තටම කර්මඵලයේ බිඳ වැටෙනවා හේතුඵල ධර්ම. නිවන් දකින්නේ ඒ නිසා. සසරෝගේ නිමා වෙන්නේ ඒ නිසා. අනුසෝතයෙන් පටිසෝතයට එනවා කියන්නේ හේතුඵල ධර්ම දකින්න මේ මොහොතේ සකස් වෙන ධර්මතාවය. හොඳට බලන්න මේ ධර්මයේ අවුත්වා සම්භූතං උත්තානම් භවිස්සති කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනවා නම් පෙර ආත්මේ තියෙන කර්මයක් වෙනවද? අකාලික දහමට ගැලපෙන්නේ නැහැ. අවුත්වා සම්භූතං උත්තානම් භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ මේ මොහොතේ සකස් වෙන සිතුවිල්ල කියන එක ඒකත් බිදවට අදර කර්මයට ගැට ගහගෙන ඒ දෘෂ්ටියේ ඉන්නවා කර්ම දෘෂ්ටියේ. මේ දෘෂ්ටිගතවයි ඉන්නේ. ඒකට හේතුව පටිසම්පාද ධර්මයේ ගලපගත්තේ නැහැ අකාලික දහමක් කියලා මේෂණිය දකින එකක් කියලා. ඒක ගැට ගැහුවා ගියාත් පිට 2යි ලැබුණාත් පිට 3යි ඊට ටික විතර දාලා එතරම් අකාලික දහම ඉවරයි. සම්පූර්ණ නිවන් මඟ වෙහිලා ඉවරයි. පටිසම්පාද ධර්ම වැරදුනා කියන්නේ සම්පූර්ණ නිවන් මඟ වෙහිලා. ඒක ගැට ගැහුවෙත් කර්මයට දාලා. ඒ කර්මය නිසා මේක හට ගන්නවා මේ කර්ම නිසා අර හට ගන්නවා කියන්නේ. කර්මඵලය මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැරුව. හේතුඵල ධර්ම මොකක්ද කියලාවත් දන්නේ නැතුව මේගොල්ලෝ කොහොමද බුදුබණ කියන්නේ. ආයිමත් මේගොල්ලන්ට ඉගෙන ගන්න. ප්‍රායෝගික පැත්තට යන්න. පොටිල වික්ෂුවට කිව්වා වගේ තුච්චයි කියලා තමයි කියන්නේ. පට්ටන් ගෙවට වඩන්නේ. ඉස්සලා ප්‍රායෝගික පැත්තට හැරලා සත්‍ය දැනගෙන තමන්ගේ අභ්‍යන්තර කෙලෙස් සංසිඳන මඟ තුළ කෙලෙස් සංසිඳවගෙන
තමුණුත් දුකෙන් මිදලා ඔය නිරෝධසමාපත්තියක්වත් කියා ගන්න බෑ. ඒක කියන්නේත් වැරදියි. එකක්වත් හරියට කියා ගන්න බෑ. බෞද්ධයෙක් වෙන හැටිවත් කියා ගන්න බෑ. සම්පූර්ණයෙන්ම ෆේල්. ධර්ම මාර්ගේ ඇහිලා ඉවරයි. නිවන් මාර්ගය ඇහිලා ඉවරයි. ඉතින් හැමෝටම ඇස්සරලා බලන්න කාලය ඇවිල්ලා තියෙනවා. දැස් සරින්න කාලයයි නිවන් දකින්න කාලයයි. ඒ ගෞතම බුදු සාසනයේ පිබිදෙන යුගයයි ඒ බුද්ධෝත්පාද කාලයයි. මේ විදිහට බුද්ධෝත්පාද දේශනාවල මේව පිරිසිදුව පෙන්වුවේ නැත්තම් ඇත්තටම මහා අපරාධයක්. අනිත් ආවුදුරුන්ගේ සිවුරු ගලවන්න යනවා මේගොල්ලෝ. මේගොල්ලෝ දන්නවද බුදුදහමටම නිවනින් සැනසීම ලබන්න ශක්තිය දහයලා ලැබෙන්න ඕනේ. ඒ උතුම් දහම ලෝකෙට විවර වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබට හැකි දෙයක් තියෙනවා නම් කරන්න. එම කියන්න හේතුව අපි කවුරුවත් හැමදාම නේද මේ ශරීර කූඩුව කවදාවත් පවතිනේව නෙමෙයි. කොයි මොහොතේ දන්නේ නැහැ මේ ශරීර කූඩුව වලට පස් වෙවි. ඒත් අපිට පුළුවන් නම් පුංචි දෙයක් හරි ඉන ටිකේ කරන්න අපි ඒ දේ කරන්න ඕනේ නේද? ඒක තමයි ඇත්තටම නිහතමානීව බොහොම නිහතමානීව කියන්නේ නේද? පුංචි දෙයක් හරි අපිට වෙන මොනවද අපිට කරන්න පුළුවන් නේ? අපිට කරන්න පුළුවන් පුංචි දේ හරි අපි කරන්න. නේද? හොඳයි නේද? හැමෝටම නිවන සැනසීම ලබන්න ශක්තිය ධෛර්ය උදා වෙන්න ඕනේ. ඒ වගේම සත්‍ය හැමෝටම වටහා ගන්න හැමෝගෙම නේද? ඇස් හැරෙන්න ඕනේ. හැමෝම සත්‍ය අවබෝධ කරගෙන නිවන සැනසීම ලබන්න ශක්තිය ධෛර්ය